සුබ දවසක් ඔබ සියලු දෙනා තොරතුරු හා sannivedana තාක්ෂණයේ සාක්ෂරතාව පස්වන පුහුණු වැඩසටහන සඳහා ප්‍රෝකයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙනුවෙන් මම සාදරයෙන් පිළිගනු ලබනවා. මහාචාර්ය මංජුල රණසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රෝකයා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් ලබා දෙන ඔන්ලයින් ෆ්‍රීඩම් ජොබ් සඳහා උපකාරී වන මෙම පුහුණු වැඩසටහන් මාලාවේ හතරවෙනි වැඩසටහන ඔබ sannivedana කුසලතා පිළිබඳ හදාරනු ලැබුවා. එය පදනම් කරගනිමින් තවදුරටත් තොරතුරු හා sannivedana තාක්ෂණයේ සාක්ෂරතාවය අපගේ එදිනෙදා දෛනික කටයුතු සඳහා ඒ වගේම අපි කිසියම් වෘත්තියක නියැලීම සඳහා කිසියම් රැකියාවක් සිදු කර ගැනීම සඳහා කෙසේ බලපාන්නේද එහිදී හැදෑරිය යුතු දැනගත යුතු කරුණු මොනවාද යන්න න්‍යායාත්මකවත් ඒ වගේම ප්‍රායෝගිකවත් ඔබට ඉගෙන ගැනීමට අවස්ථාවක් මා සමග මේ අවස්ථාවේ උදා වෙනවා. මාව හඳුන්වා දෙනවා නම් මම උදේ කුමාර ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ සේවයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් විදිහට රජයේ සම්බන්ධ වෙලා වැඩ කරමින් ඉන්නවා. එහෙනම් අපි කොටසින් කොටස පියවරෙන් පියවර තොරතුරු හා sannivedana තාක්ෂණ සාක්ෂරතාවය ගැන හදාරන්න මේ ප්‍රසන්ටේෂන් එක දෙසට යොමු වෙමු. මා සිතන්නේ යම් දෙයක් හැදෑරීම සඳහා ඔබට අවශ්‍යතාවය මෙන්ම ඒ සඳහා කන්සන්ට්‍රේෂන් එකක් ඔබ තබා ගත යුතුයි. එම නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබ අනෙකුත් වැඩ නවත්වා යම් සටහන් කර ගැනීම සඳහා පොතක් පෑනක් අරගෙන මා සමග එකතු වන්න කියා. එහෙනම් අපි මෙම වැඩසටහන සඳහා අදාළ ප්‍රසන්ටේෂන් එක වෙත යොමු වෙමු. මෙහිදී අපට පළමුව එකවර නැගෙන ප්‍රශ්නය තමයි තොරතුරු sannivedana තාක්ෂණය යනු කුමක්ද? What is information communication technology? ගොඩක් වෙලාවට අපි මේක කෙටියෙන් හඳුන්වන්නේ ICT කියලා. ඇත්තටම මම මේ පැහැදිලි කිරීම සිංහල, ඉංග්‍රීසි භාෂා භාවිතයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කරන්නේ ප්‍රායෝගිකව තාක්ෂණය අපගේ වෘත්තීන් අපගේ එදිනෙදා ජීවිතය සඳහා භාවිතා කිරීමට යන බැවින් ගොඩක් මේ ව්‍යවහාරයේ පවතින වචන මම මේ සඳහා භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡා කරලා බලමු. තොරතුරු හා sannivedana තාක්ෂණය යනු කුමක්ද? අපි යම් කෙනෙක්ගෙන් මේ පිළිබඳ විමසුවොත් ඇත්තටම වෘත්තිකයෙක් විදිහට මට මේ වගේ උත්තරයක් මේ සඳහා දෙන්න පුළුවන්. ICT stand for Information Communication Technology. It refers to the technologies used to handle information and communication. This include computers, networking, the internet, telecommunication, and the other digital systems that are used for collecting, processing, storing, and sharing data. තව විදිහකට කියනවා නම්
අපි සිංහලෙන් මේක තවදුරටත් පැහැදිලි කරගන්නවා නම් ICT යනු තොරතුරු හා sannivedana තාක්ෂණය බවට අදහස් වෙනවා. එය පරිගණක ජාලකරණය, අන්තර්ජාලය සහ විවිධ තොරතුරු හා sannivedana පද්ධති භාවිතයෙන් දත්ත පවත්වාගෙන යාම, බෙදා හැරීම සහ ආරක්ෂා කිරීම ගැන හදාරන විද්‍යාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මෙහි ගැඹුරු සංකල්පයන් ගොඩනැගී තිබුණත් සරලව කියනවා නම් ICT කියලා කියන්නේ අපේ එදිනෙදා ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන ඊටා ඉහළ තාක්ෂණයක් තිබුණත් කුඩා ළමයෙකුට පවා එය භාවිතා කරලා කිසියම් ක්‍රියාවලියක් ඊටා කාර්යක්ෂමව කර ගැනීම සඳහා සහාය දක්වන ගොඩක් කොටස් වල එකතුව. උදාහරණයක් කියනවා නම් අපි ඉස්සර සාමාන්‍යයෙන් ලියුමක් ලියලා පොලයක් පෑනක් අරගෙන ලියුමක් ලියලා ඒක ලියුම් කවරයක දාලා මුද්දරාලවල ලිපින ලියලා ගොඩක් දුර ගිහිල්ලා තැපැල් කන්තෝරුවකින් තවත් කෙනෙකු වෙත යවන එක වෙනුවට අද කම්පියුටරයක් අරගෙන ටයිප් කරලා අන්තර්ජාලය හරහා තප්පර ගණනකින් ශ්‍රී ලංකාවේ සිට ලෝකයේ එහා කෙරවලට මේ ගමන් යැවීම සඳහා භාවිතා කරන අතරමැද තාක්ෂණය සහ ඒ ක්‍රියාවලිය තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. අපි තව ටිකක් එහාට ගිහිල්ලා බලමු. Among the goal of ICT technologies, tools and system is to improve the way humans create, process, and share data or information with each other. ඇත්තට මෙතෙන්දී අපි කතා කරන්නේ ICT තාක්ෂණයේ අරමුණු අතර මෙවලම් සහ පද්ධති tools and systems යනු මිනිසුන් නිර්මාණය කරන, සැකසීම් කරන සහ දත්ත හෝ තොරතුරු එකිනෙකා සමග බෙදා ගැනීම වැඩි දියුණු කිරීමක් ලෙසටයි. එතකොට ඇත්තටම තොරතුරු sannivedana තාක්ෂණය අපේ දිනදා ජීවිතේ අපිට නිතරම අවශ්‍ය වෙන ස්කිල් එකක් යම් කිසි කුසලතාවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොනවද මේ ICT information communication technology වලදී අපිට මූලික වන්නේ? එකක් තමයි අපිට මෙහිදී software මෘදුකාංග මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම hardware නැත්නම් අපි මේකට කියනවා දෘඩාංග කියලා. ඉතින් දෘඩාංග අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ICT වලදී අපිට transactions ගනුදෙනු ගොඩක් වෙලාවට මේ ක්‍රියාවලියේදී හම්බ වෙනවා. ඒ වගේම sannivedana සිදු කරනු ලබන තාක්ෂණයන් communication technologies අපිට දැනගන්න, ඉගෙන ගන්න, හදාරන්න සිදු වෙනවා. ඒ වගේම මේ දත්ත කියන්නේ මොනවද? ඒ වගේම තොරතුරු කියන්නේ මොනවද? අන්තර්ජාලය සඳහා පිවිසෙන්නේ කොහොමද? අන්තර්ජාලය කියන්නේ මොකද්ද? ඒ වගේම මොනවද මේ cloud computing කියන්නේ කියලා අපිට ඉගෙන ගන්න වෙනවා. එතකොට මේවායේ සංකලනයක් විදියට අපි ICT information communication technology හෙවත් තොරතුරු හා sannivedana තාක්ෂණය
හඳුන්වනවා. දැන් ඇත්තටම මේ තොරතුරු හා sannivedana තාක්ෂණයේදී අපි මූලික ක්‍රියාවලිය විදිහට මේ අපි කතා කර software, hardware, transaction නැත්තම් මෘදුකාංග, දෘඩාංග අපි ඉදිරියේදී එකින් එක මේ මොනවද කියලා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවදුරටත් බලමු මේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මෙතෙන්දී අපිට මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න වෙන්නේ මෙන්න මේ විදියට. අපිට හම්බ වෙනවා දත්ත, ඒ වගේම තොරතුරු. data versus information. එතකොට ඇත්තට මොනවද දත්ත කියන්නේ? ඇත්තට මේ දත්ත තොරතුරු වලට මොකද්ද වෙන්නේ? The basic function of a computer are entering data, processing them, and producing processed data as information. ඇත්තටම මේ පරිගණක ක්‍රියාවලියකදී වෙන්නේ IPO කියන මේ ක්‍රියාවලිය. ඒකෙදී අපි යම් ආකාරයක දත්ත ආදානය කරනවා, ඇතුල් කරනවා ක්‍රියාවලියකට, නැත්නම් සැකසීමකට. අපි ඒකට කියනවා process එකක් කියලා. ඒ process එකෙන් පස්සේ අපිට ප්‍රතිදාන විදියට output විදියට සාමාන්‍ය වචනෙන් කියනවා නම් output විදියට අපිට තොරතුරු පිටතට ලබා දෙනවා. එතකොට මේ ක්‍රියාවලිය තමයි ඇත්තටම මේ තොරතුරු හා sannivedana තාක්ෂණය මේ විදියට ඔසවා තැබීමට කටයුතු කළේ. එතකොට මේකෙදී අපිට හම්බ වෙනවා දත්ත. ඒ වගේම සැකසීම් ක්‍රියාවලි තියෙනවා. ඒ වගේම තොරතුරු තියෙනවා. එතකොට මොනවද මේ දත්ත කියන්නේ? ඔබට දැක ගන්න හම්බ වෙනවා මෙතෙන්දී මෙන්න මේවා තමයි දත්ත කියන්නේ කියලා. මේ ඔබට පේනවා ඇති මෙතෙන්දී අපි දත්ත විදිහට භාවිතා කරන්නේ ඔබගේ ඇඟිල්ලක තියෙන සලකුණ. අපි මේකට කියනවා බයෝමැට්‍රික්ස් ඉන්පුට් එකක් කියලා. එතකොට මේ ආදානය ඔබ දන්නවා මැෂින් එකකට කරාම ඒ මැෂින් එකෙන් එය සකස් කරලා ඔබ හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ ප්‍රතිදානයේ විදිහට අපිට ඔබ මේ ඇඟිල්ල තබන ලද වේලාව ඒ වගේම ඔබ ඇඟිල්ල නැවතත් තබා පිටව යන වේලාව හෝ පැමිණෙන වේලාව සටහන් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබ නියම පුද්ගලයාද කියාත් මෙහිදී හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ ඊට සංකීර්ණ දත්ත සැකසීමේ ක්‍රමයක්. එතකොට මීට අමතරව අපි ගොඩක් දත්ත සැකසීම් කරලා මේ දත්ත ආදානය කරලා තොරතුරු බවට පිටතට ලබා ගන්නවා. එතකොට ඇත්තටම තවත් විදිහකින් කියනවා නම් ඔබට යම් අවස්ථාවක බැංකුවට ගිහිල්ලා ගනුදෙනුවක් කරලා ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදිහට මුදල් ඔබට ATM යන්ත්‍රයකින් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා නම් එහිදී දත්තයේ විදිහට දත්ත ආදානයේ විදිහට ඔබ කරන්නේ ඔබගේ ATM කාඩ් පත ATM යන්ත්‍රයට ඇතුල් කිරීම. ඒ වගේම ATM යන්ත්‍රය එම දත්ත සකස් කරලා ඔබව හඳුනාගෙන ඒ සඳහා ඔබ ඇතුළත් කරන PIN එක එවත් personal identification number එකෙන් ඔබ හඳුනාගෙන ඔබගේ ගිණුම වෙත පිවිසිලා ඒ අවශ්‍ය මුදල් ඔබට ලබා දීම. මේ ක්‍රියාවලිය දත්ත සහ තොරතුරු සඳහා හොඳ උදාහරණයක්. ඒ වගේම ගොඩක් උදාහරණ අපිට දත්ත සහ තොරතුරු ගැන තියෙනවා. ඉතින් ඇත්තටම මේ දත්ත ගොඩක් වෙලාවට යම්කිසි ක්‍රියාවලියක් සඳහා ඔබ සපයනු ලබන කිසියම් ආකාරයකට සකස් කරලා නැති නැත්තම් අපි මේවට කියනවා අමු දත්ත, අමු කරුණු. මේවා දත්ත විදියට සකස් කරනවා. ඉතින් අපිට දත්ත දිහා බලලා කිසියම් තීරණයක් ගන්න බෑ. නමුත් තොරතුරු කියලා කියන්නේ අපිට ඊටාම අත්‍යවශ්‍ය වන අපේ යම්කිසි තීරණ ගැනීම සඳහා ඊටාම මහඟු උපකාරයක් වෙන දත්තවල සකස් කරන ලද
ආකෘතිය නැත්නම් ආකාරයක් තොරතුරු කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට ඇත්තටම තොරතුරක් අපිට විශ්වාසවන්තව නිවැරදිව කිසියම් තීරණයක් ගැනීම සඳහා සංවිධානාත්මකව සකස් කරලා භාවිතා කරන්න පුළුවන් ඊට වැදගත් දෙයක් තොරතුරක් විදියට අපි සලකනවා. එහෙනම් ඒ තමයි දත්ත හා තොරතුරු. ඉතින් එදිනෙදා ජීවිතයේදී ඔබ පරිගණකයක් භාවිතා කරනවා නම් හෝ මේ පරිගණක ක්‍රියාවලියක් භාවිතා කරනවා නම් අපිට දත්ත තියෙනවා, ඒ වගේම යම්කිසි සැකසීමක් තියෙනවා, ඒ වගේම තොරතුරු ප්‍රතිදානයක් තියෙනවා. ඉතින් මේ සැකසීම ස්වයංක්‍රීයව පරිගණකයක ගොඩක් වෙලාවට දත්ත සැකසීමේ කොටස නැත්නම් අපි එකට කියනවා Central Processing Unit මධ්‍යම සැකසුම් ඒකකය නැත්නම් ඔබ ගෙදෙද්දි දකින පද්ධති ඒකකය නැත්නම් අර පෙට්ටියක් වගේ ඔබ දකින කොටස අපි සකසනය සහිත කොටස දත්ත සැකසීම සඳහා භාවිතා කරනවා. ඒ වගේම තවත් නොයෙකුත් උපකරණ අපි දත්ත ආදානය, ප්‍රතිදානය, ඒ වගේම දත්ත ගබඩා කිරීම හා දත්ත sannivedanaya සඳහා භාවිතා කරනවා. අපි ඉදිරියේ ඒවා එකින් එක මොනවද කියලා බලමු. දත්ත තොරතුරු සැකසීම සඳහා අපි බොහෝ විට විවිධ පරිගණක භාවිතා කරනු ලබනවා. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි පරිගණකය කියන උපාංගය ගැන අපි හදාරිය යුත්තේ. ඉතින් තොරතුරු හා sannivedana තාක්ෂණයේ දියුණුවත් සමග මේ එක වර්ගයේ පරිගණක මේ සඳහා මේ පරිගණක ක්‍රියාවලිය, සැකසීම් ක්‍රියාවලිය, දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරනු ලැබුවා. මෙතෙක් වෙලා මම මේ ගැන කතා කර නිසා ඉස්සෙල්ලා අපි පොඩි කුඩා වීඩියෝවක් බලමු මොන වගේ පරිගණකද අපිට මේ දත්ත සැකසීම සඳහා භාවිතා කළ හැක්කේ කියලා. Types of computers. Based on size and power, computers are classified into microcomputer, mini-computer, mainframe computer, and supercomputer. Microcomputer. Microcomputer is also known as personal computer. Microcomputers are easy to use. It is small in size. Microcomputers have low computing power. Only one user can use microcomputer at a time. The cost of microcomputers are less. It is used for personal applications in our daily life. Examples of microcomputer are desktop computer, laptop computer, tablet, smartphones, and palm-top computers. ඇත්තටම මේ එක එක දත්ත සැකසීම් ක්‍රියාවලිය සඳහා භාවිතා කරන පරිගණක වර්ග ඔබ ඉහත දැකගත ආකාරයට වර්ග කීපයකින් යුක්තයි. මයික්‍රෝ කම්පියුටර් නැත්නම් අපි කියන පුද්ගලික පරිගණක නැත්නම් අපි කියනවා single user computers එහෙම නැත්නම් single user multitasking computers අපි මේ එක් වර්ගයක්. ඒ වගේම ඊට වඩා විශාල කාර්යයක් කර ගැනීම සඳහා භාවිතා කරන මිනි කම්පියුටර්ස් තවත් වර්ගයක්. ඒ වගේම මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් විශාල කම්පියුටර්ස් විශාල දත්ත සැකසීම් සිදු කළ හැකි පරිගණක තවත් වර්ගයක්. ඒ වගේම යම් රටවල් වලට යම් විෂයන් වලට යම් විශේෂිත වූ ක්‍රියාවලීන් සඳහා භාවිතා කරන සුපිරි පරිගණක තවත් වර්ගයක්. ඒකෙන් අපි ඇත්තටම ගොඩක් වැඩ කරන්නේ මේ මයික්‍රෝ කම්පියුටර්ස් නැත්නම් අපි ඒකට ශුද්‍ර පරිගණක කියලා කියනවා. සිංගල් යූසර් එකවරකට එක්කෙනෙකුට තමයි මේ පරිගණකයක් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ ගෙදර තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ඒ වගේ මයික්‍රෝ කම්පියුටර් එකක්. ඔබට වෙළඳ පොලෙන් ඉතා අඩු මිලකට මේ වෙන විට
මයික්‍රෝ කම්පියුටරයක් ගන්න පුළුවන් භාවිතය සඳහා. ඒ වගේම ලැප්ටොප් කම්පියුටර් අපි එහා මෙහා ගෙන යාමේ ක්‍රියාවලිය සඳහා ඉතාමත් පහසු මේ උකුල මත තබා වැඩ කළ හැකි කියන සංකල්පය මත සකස් කරලා තියෙන ලැප්ටොප් කම්පියුටර්ස් අපිට මයික්‍රෝ කම්පියුටර් ගණයට වැටෙන තවත් කම්පියුටර් විශේෂයක්. ඒ වගේම ස්මාර්ට් ෆෝන් ඔබ දන්නවා අප ප්‍රෝකියා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේත් මේ ලබා දෙන ඔබට ලබා දෙන රැකියාව ස්මාර්ට් ෆෝන් එකක් තියෙන කෙනෙකුට එහෙම නැත්නම් ටැබ්ලට් එකක් තියෙන කෙනෙකුට ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ලැප්ටොප් කම්පියුටරයක් තියෙන කෙනෙකුට ඉතා ලේසියෙන් කරන්න පුළුවන් රැකියාවක් විදියට තමයි හඳුන්වා දෙන්නේ. ඒ නිසා අපි මෙම මයික්‍රෝ කම්පියුටර්ස් නැත්නම් අපි කියනවා ශුද්‍ර පරිගණක ඒ වගේම ඒකේ තියෙන ඩෙස්ක්ටොප් කම්පියුටර්ස්, ලැප්ටොප් කම්පියුටර්ස්, ස්මාර්ට් ෆෝන්ස්, ටැබ්ලට්, එහෙම නැත්නම් පාම් ටොප් කම්පියුටර්ස් මේ අල්ල මත තබා ක්‍රියාත්මක කර හැකි පරිගණක ගැන තවත් ගැඹුරට හදාරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු තවත් පරිගණක වර්ග මොනවද අපිට දක ගන්න හම්බ වෙන්නේ කියලා. Mini computer. A mini computer is also called as a mid-range computer. Mini computers are medium-sized and bigger than microcomputer. The cost of mini computers are average. It has average computing power. Mini computers multi-user systems, where more than one user can work simultaneously. Normally 10 to 60 users can work at a time. Normally 10 to 60 users can work at a time. Mini computers are used in small business companies, banks and supermarkets. Examples of mini computer are VAX and PDP-11. Mainframe computer. Mainframe computers are large size and bigger than mini computer. The cost of mainframe computers are high. It has high computing power. It is a multi-user system where 100 users can work at a time. Mainframe computers are used in large business organizations, such as insurance company, and universities. Examples of mainframe computer are IBM 7094, ICL 2966. Supercomputer. Supercomputer is the largest and fastest computer. It is the most expensive computer. Supercomputers have very high computing power. Supercomputers are used in very large organizations such as weather forecasting and space exploration. Examples of supercomputers are Param, Cray, Summit. Question. ඇත්තටම මධ්‍ය පරිමාණයේ පරිගණක මිනි කම්පියුටර්ස් අපි ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙනවා බැංකු වගේ ක්ෂේත්‍රවල වැඩ කරනකොට. ඔබ බැංකුවකට ගියාම ඔබ දකිනවා ඒ කවුන්ටරේ ඉන්න අය පරිගණකයකින් සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් ඒ කවුන්ටරේ ඉන්න අය සම්බන්ධ වෙලා ඉන්නේ බොහෝ වෙලාවට එයා ගාව තියෙන්නේ ඒකට අදාළ ඩිස්ප්ලේ එක නැත්නම් අපි කියනවා මොනිටර් එක එහෙම නැත්නම් අපි ඒකට කියනවා ස්ක්‍රීන් එක කියලා. ඒක සහ යතුරු පුවරුව වගේම මවුස් එක මේ උපාංග ටික තමයි ගොඩක් වෙලාට එයා ගාව තියෙන්නේ. මේකේ ප්‍රොසෙසිං යුනිට් එක වෙනම තැනක තියෙන්නේ. එතකොට ඒකට කීප දෙනෙක් සම්බන්ධ වෙලා තමයි මේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ. ඉතින් මම හිතන්නේ ඒ වගේ පරිගණක අපි මධ්‍ය ප්‍රමාණයේ පරිගණක විදියට සලකනවා. ගොඩක් වෙලාවට අපිට බැංකු ක්ෂේත්‍රය තුල ඒ වගේ පරිගණක දක්වන්න හම්බ වෙනවා. ඒ වගේම ඊට
වඩා විශාල සුවිශාල මෙහෙයක් කරන පරිගණක ගොඩක් වෙලාට රාජ්‍ය ආයතන ඊටා මහා පරිමාණ ආයතනවල යන්ත්‍ර සූත්‍ර මෙහෙයවීමට අපේ ලංකාවේ නම් ගොඩක් වෙලාවට චෙක්පත් නිෂ්කාශනය වගේ කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව එතකොටම රේගුව වගේ තැන්වල ඒ වගේම ගුවන් ගමන් සඳහා එයා ලංකා වගේ ආයතන ඉස්සර ඇත්තටම අතීතයේ භාවිතා කළේ මේ වගේ මේන් ප්‍රේම් පරිගණක. ඒ වගේම අපිට සුපර් කම්පියුටර්ස් නැති වුණත් ඉන්දියාව ජපානය වගේ තැන්වල මේ සුපර් කම්පියුටර්ස් ගොඩක් වෙලාවට භාවිතා කරනවා. විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් එයාලගේ ගොඩක් වෙලාවට අභ්‍යවකාශ කටයුතු ඒ වගේම හරිතාගාර කටයුතු ඒ වගේම යුද කටයුතු සඳහා මේ වගේ සුපර් පරිගණක සුපිරි පරිගණක භාවිතා කරනු ලබනවා. ඉතින් ඒවයේ තිබුණු ලක්ෂණ සහ කරුණු ආශ්‍රයෙන් මම තීරණය කළා ඔබලාට ප්‍රශ්න ටිකක් ලබා දෙන්න. අපි බලමු මේවායේ උත්තර ඔබ හරියට කියනවාද කියලා. Time. එහෙනම් මං හිතන්නේ ඔබට යම්කිසි දෙයක් ඒ පරිගණක වර්ගීකරණයෙන් ඉගෙන ගන්න හම්බුණා. අපි ටෙස්ට් කරලත් බැලුවා ඔබට ඒක මතකද කියලා. අපි මේ වගේ තවත් ඉස්සරහට ගිහිල්ලා තව කරුණු ටිකක් ඉගෙන ගන්න බලමු පරිගණක ගැන. ඇත්තටම මෙතෙන්දී අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ පරිගණකයේ තියෙන සංරචක මොනවද? නැත්නම් කොටස් මොනවද? components of a computer. ඇත්තටම මේකෙදි අපිට ගොඩක් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ, හදාරන්න අවශ්‍ය වෙන්නේ, දැනුමක් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ අපි එදිනෙදා භාවිතා කරන මේ මයික්‍රෝ කම්පියුටරය ගැන, ශුද්‍ර පරිගණකය ගැන. මම ඔබට පැවසුවා ඔබේ ගෙදර තියෙන PC එක, personal computer එක, ඊළඟ laptop එක, ඔබගේ smartphone එක මේවට හිමිකම් කියනවා කියලා. ඇත්තටම මේ තියෙන්නේ මේ ඔබට මම කොටස් විදිහට පෙන්නන්නේ ඔබගේ ගෙදර තියෙන personal computer එක ගැන. අපි ඉදිරියේදී තව මෙහින් ලැප්ටොප් එක මේකේ තියෙන කොටස් මොනවද කියලාත් බලමු. දැන් ඇත්තටම පරිගණකයක මෙන්න මේ කොටස් ටික තමයි තියෙන්නේ. සමහර වෙලාවට ඔබ මේ කියන නම් මීට කලින් අහලා නැතුව ඇති. සමහර වෙලාවට අහලා ඇති. ඔබට වඩා මං හිතන්නේ ඔබගේ පුංචි දුවා දරුවන් මේ ගැන දන්නවා ඇති. නමුත් ඔබටත් දැන් මේ නම් මේ කියන වචන මතක තියාගන්න වෙනවා. මොකද ඒකට හේතුව ගොඩක් වෙලාවට මේ නම් වලින් තමයි මේ පරිගණකවල කොටස් අපි සිංහලෙන් භාවිතා කරත් ගොඩක් වෙලාවට කියන්නේ. ඇත්තටම බලන්න දැන් මේ පරිගණකයක මම කිව්වා ඔබට සියලුම දත්ත තොරතුරු පෙන්වන්නේ
අපි දකින ටීවී එක වගේ කොටස අපි ඒක හඳුන්වන්නේ මොනිටර් එක නැත්නම් ඩිස්ප්ලේ යුනිට් එක කියලා. මේකට ඇත්තටම අපි කියන තාක්ෂණික නම තමයි VDU Visual Display Unit. ඒ වගේම මේන් දත්ත ප්‍රදර්ශනය කරන්න පුළුවන් වගේම දත්ත වල මෘදු පිටපතක් අපිට ලබා ගන්න පුළුවන්. එකක් ලැබෙන විට අනිත් එක මැකී යන ආකාරයෙන් මෙහි දත්ත තොරතුරු අපිට බලා ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ මොනිටර්ස් ගොඩක් වෙලාවට අද වන විට අපිට භාවිතයේ තියෙන්නේ LED මොනිටර් එකක්. ඊට කලින් ඇත්තටම අපි LCD මොනිටර් එකක් භාවිතා කරා. ඊටත් කලින් අපි භාවිතා කරා CRT මොනිටර් එකක්. ඉතින් අපි තවදුරටත් මේවා ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරිගණකයක නැත්තම් PC එකක ගොඩක් වෙලාවට අපි CD DVD ධාවනය සඳහා මේ ඔප්ටිකල් ඩිස්ක් එකක් මේ ඔප්ටිකල් ඩිස්ක් ඩ්‍රයිව් එකක් භාවිතා කරනවා. එතකොට ඔබේ පරිගණකයේත් මං හිතන්නේ මේ වගේ ඔප්ටිකල් ඩිස්ක් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒ ඩ්‍රයිව් එක තියෙන වර්ගය අනුව ඒක DVD එකක් නම් ඩිජිටල් වර්සටයිල් ඩිස්ක් එකක් නම් ඔබට ඒකට DVD දාලා භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් ඔබට සින්දුවක් අහන්න පුළුවන්, ෆිල්ම් එකක් බලන්න පුළුවන්, දත්ත ඇතුළත් කරලා තියාගන්න පුළුවන්, ඒ වගේ වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම ඉස්සර අපිට ගොඩක් වෙලාවට ආවේ CD drive එකක්. එතකොට CD කියන එකේ අර්ථය compact disc කියන එක. එතකොට ඒක ඇත්තටම DVD එකත් එක්ක සංසන්දනය කරනකොට ටිකක් old technology එකක්. එතකොට මෙතන ඊට පස්සේ අපේ ගොඩක් වෙලාවට පරිගණකවල මේ ඔබට පෙනෙන ආකාරයේ හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයක මයික්‍රොෆෝන් එකක් ඔබ භාවිතා කරනවා වෙන්න පුළුවන්. යම් වෙලාවක ඔබ අපේ මේ Zoom meeting එකට සම්බන්ධ වෙනකොට ඒ වගේම යම් දෙයක් පරිගණකයට voice එකක් විදිහට ආදානය කරන්න අවශ්‍ය නම් අපි මේ මයික්‍රොෆෝන් එක භාවිතා කරනවා. ඒ වගේම ඔබට ලබා දෙන ප්‍රතිදානය අර මම කිව්වා වගේ දෘಢ පිටපතක් නැත්නම් hard copy එකක් විදිහට ගන්න අවශ්‍ය නම් අපි මේ මුද්‍රණ යන්ත්‍රයක් printer එකක් භාවිතා කරනවා. ඒතර ගොඩක් වෙලාවට මේ printer වල අපිට laser printer එකක් ඊටාම මිලෙන් අධික ඒ වගේම ගුණාත්මක ප්‍රතිදානයක් ලබා දෙනවා. ඒ වගේම ගොඩක් අය jet printer එකක් භාවිතා කරනවා. ඊටාම අඩු මිලකට ලබා ගන්න පුළුවන් වෙළඳ පොලෙන් කාට්‍රිජ් එකක් දාලා අපිට පාවිච්චි කරන්න පුළුවන් printer එකක්. ඔබ දකින්න ඇති තවත් වර්ගයක printer එකක් ගත්තොත් අපි කියනවා dot matrix printer එකක්. ඔබ බිලක් ගෙවන්න යනකොට ගොඩක් වෙලාවට ඔබ දැකලා ඇති විදුලි බල මණ්ඩලයේදී ඔබ කවුන්ටර් එකට ගිහිල්ලා බිල ගෙවනකොට ඔබට යම්කිසි සද්දයක් නගමින් print out එකක් ලබා දෙනවා. එය dot matrix printer එකක්. එතකොට එම ඊටාම ලාභ printer එකක්. එහි පිරිවැය ඊටාම අඩුයි. ඒ වගේ භාවිතා වෙන විවිධ වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර අපිට තියෙනවා. මේ PC එක සඳහා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම laptop එක සඳහා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා පරිගණකයක මූලිකම උපාංගය වන්නේ මේ ආදාන උපක්‍රම. එතකොට මෙතන ආදාන උපක්‍රමය විදිහට ගන්නේ මොනවා හරි අකුරු ඉලක්කම් සංකේත අපිට ආදානය කරන්න ඕන නම් පරිගණකයට ඇතුල් කරන්න ඕන නම් අපිට කීබෝඩ් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට චිත්‍රක අතුරු මුහුණතක අපි නැත්තම් කියනවා graphical user interface එකක අපි වැඩ කරනවා නම් අපිට හරිම ලේසි ඔය Windows වගේ මෙහෙයුම් පද්ධතියක් එක්ක වැඩ කරන්න අපිට හරි ලේසි mouse එකක් භාවිතා කරනවා නම් එතකොට විවිධ වර්ගයේ mouse අපිට දකින්න හම්බ වෙනවා. මේ තියෙන මේ වගේ mouse එකක්. ඒ වගේම අපිට తాවකාලිකව දත්ත ස්ථිරව ගබඩා කර තබා ගැනීම සඳහා මේ වගේ flash drive එකක් නැත්නම් අපි කියනවා pen drive එකක් අපිට පරිගණකයේ USB කියන port එකට සම්බන්ධ කරලා universal serial bus කියන port එකට සම්බන්ධ කරලා භාවිතා කරන්න පුළුවන්. මම මේ කියන වචන ඔබ අසා නැතුව ඇති. හැබැයි
මේක අපි ඉස්සරහට යන්න මේ තාක්ෂණයත් එක්ක මේ වචන මේ සංකල්ප මේවා වෙන දේවල් ගැඹුරින් හදාරන්න අවශ්‍යයි සහ දැනගන්න අවශ්‍යයි. ඒ නිසා මම මේ වචනම ඔබට පැහැදිලි කරනවා. යම් සංකීර්ණ අවස්ථාවක් තිබුණොත් ඔබ ඒ පිළිබඳ අපිට ෆීඩ්බැක් එකක් යොමු කරන්න. එතකොට ඇත්තටම ස්පීකර්ස් අපිට සවුන්ඩ් එකක් ඉන්පුට් කරන්න මයික්‍රොෆෝන් එක භාවිතා කරා වගේම ශබ්ද පිටතට ලබා ගන්න අපිට ගීතයකට සවන් දෙන්න අපි ෆිල්ම් එකක් බලනකොට ඒකේ හඬ ලබා ගන්න අපි දැන් මේ Zoom meeting එක හඬ ලබා ගන්න අපිට මේ ස්පීකර්ස් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඇත්තටම ඒ සියල්ල සම්බන්ධ කරලා තියෙන මේ සිස්ටම් යුනිට් එක නැත්තම් පද්ධති ඒකකය අභ්‍යන්තරේ ස්ථිරව දත්ත ගබඩා කරන්න අපි කියනවා හાર્ඩ් ඩිස්ක් එකක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට ඒ hard disk ඉස්සර අපි IDE කියන ක්‍රමය භාවිතා කරා. ඊට පස්සේ අපි SATA කියන ක්‍රමයක් භාවිතා කරා hard disk එකේ. දැන් අපි එහෙම තියෙන මෙකනිසම් එකක් තියෙන නැත්තම් මැෂිනරි වලින් භාවිතා කරපු hard වෙනුවට hard disk වෙනුවට ඉලෙක්ට්‍රොනික hard disk නැත්තම් අපි කියනවා SD hard disk නැත්තම් SD drives අපි කියනවා solid state hard disk දැන්ට භාවිතා කරනවා. ඒක තමයි නවතම ටෙක්නොලොජි එක. එතකොට ඒකෙදී මේ රෝද කැරකවීමකින් තැටි කැරකවීමකින් මෝටර එකක් ක්‍රියාත්මක වීමකින් තොරව ඉලෙක්ට්‍රොනිකව ඔබ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ දකින විදියට පෙන් ඩ්‍රයිව් එකේ දකින විදියටම දත්ත ගබඩා කිරීම සඳහා හැකියාවක් තියෙනවා. එතකොට ඊට අමතරව මේකට සම්බන්ධ වෙන තවත් ගොඩක් අපි කියනවා ඒවට ద్వාර නැත්තම් පෝට්ස් ගොඩක් තියෙනවා. ඒව ගැන සහ මේකේ උපාංග ගැන ආදාන ප්‍රතිදාන උපාංග ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔබට මේන් පරිගණකයක තියෙන මූලික කොටස් ගැන අවබෝධයක් ලැබුණා කියලා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තවදුරටත් මේ පරිගණකයක කොටස් විග්‍රහ කිරීමක් කරන්න. ඇත්තටම පරිගණකයක මූලිකම ආදාන උපක්‍රමය යතුරු පුවරුවක් වන අතර සාමාන්‍ය යතුරු පුවරුවක අපිට කීස් නැත්තම් මේ යතුරු 104 108 විදිහ ප්‍රමාණයකින් දක් ගන්න හම්බ වෙනවා. ඒකෙදි විවිධ කීස් යතුරු අපිට භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඔබ දන්නවා මේ කීබෝඩ් එකක් ගත්තොත් අපිට උඩම මෙතන escape ESC කියලා කී එකක් තියෙනවා. ගලවා ගැනීමේ යතුර අපිට ඕන එකක් කැන්සල් කරන්න මේ යතුර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන function keys F1 වල ඉඳන් F12 දක්වා key 12ක් තියෙනවා. keys 12ක් තියෙනවා. යතුරු 12ක්. ඒ යතුරු අපි විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරනවා එක එක මෘදුකාංගවලදී. උදාහරණයක් හැටියට F1 key එක අපි ගොඩක් වෙලාට help එකක් ලබා ගැනීම සඳහා භාවිතා කරනවා. ඒ වගේන් ඇරුණාම අපිට තවත් typing keys අපිට keyboard එකක දකින්න හම්බ වෙනවා. එතකොට ඒකෙදි අපිට ඉංග්‍රීසි අකුරු ඒ අකුරේ සිට Z අකුර දක්වා තියෙන අකුරු 26ක්. ඒ වගේම capital simple අකුරු විදිහට ඒ keys පරිවර්තනය කරන්න පුළුවන් විශේෂ ස්පෙෂල් කීස් මෙතන තියෙනවා. කැප්ස් ලොක් කී එක තියෙනවා. ඊළඟට ඒකෙන් අපිට පුළුවන් ඇත්තටම අකුරු සිම්පල් කැපිටල් කරන්න. ඒ වගේම shift කී එකක් තියෙනවා. අපිට shift කරනවා කියන්නේ ඕන එකක් මාරු කරන්න පුළුවන්. උදාහරණයක් අපි කැපිටල් වලින් ටයිප් වෙන වෙලාවේ අපි shift එකත් එක්ක කී එකක් ප්‍රෙස් කරොත් සිම්පල් වලින් ටයිප් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට ඉඩ ගන්න ස්පේස් බාර් එකක් තියෙනවා. ඒ වගේම මේ විශේෂ වූ control keys පාලන යතුරු තියෙනවා. අපි දන්නවා CTRL කියලා කී එකක් තියෙනවා control key එක. ඒ වගේම ALT කියලා කී එකක් තියෙනවා alternate key කියලා අපි කියනවා. ඒ වගේම දැන් යතුරු පුවරුවල ගොඩක් වෙලාවට Windows මෙහෙයුම් පද්ධතිය තියෙන Windows key එකක් තියෙනවා. අපිට menu එකක් ලබා ගන්න පුළුවන් ඕන වෙලාවක Windows key එක press කරලා. ඒ වගේම space bar එක space ලබා ගැනීම සඳහා. ඒ වගේම මෙතන arrow keys set එකක් තියෙනවා. එහාට මෙහාට අපේ මේ cursor එක ගෙනියන්න arrow keys වලින් පුළුවන්. ඒ වගේ මේ පැත්තෙන් numeric keypad එකක් තියෙනවා. ඒකෙන් අපිට ඒක on කරලා අපිට අංක සඳහා අංක ආදානය කරන වෙලාවට අපි ස්ප්‍රෙඩ්ෂීට් එකක වැඩ කරන වෙලාවට කැල්කියුලේෂන් එකක් කරන වෙලාවට මේ keys භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මේකේ ඉන්ඩිකේටර් ලයිට්ස් තියෙනවා.
අපි මෙතන ඔන් කරා නම් මෙතන ලයිට් එකක් පත්තු වෙනවා. අපි එකෙන් දැනගන්නවා නියුමරික් කීපෑඩ් එක ඔන් වෙලා තියෙන්නේ කියලා. ඒක ඕෆ් වෙන්න මෙතන කී එකක් තියෙනවා. ඒක ඕෆ් කරොත් අපිට මේකෙන් ඉලක්කම් ටයිප් කරන්න බැරි වෙනවා. එතකොට අපි කරගන්න ඕන නැවත මේක ඔන් කරගන්න ඕන වෙනවා. તો සමහර වෙලාවට අපි කැප්ස් ලොක් ඔන් කරලා තියෙන වෙලාවට අපේ මෙතන කී ඉන්ඩිකේටර් එකක් තියෙනවා. එතකොට ඒ වෙලාවේදී අපි ටයිප් කරනවා කැපිටල් වලින් තමයි ටයිප් වෙන්නේ. එතකොට ඒක සිම්පල් කරන්න ඕන නම් ආයි අපිට කැප්ස් ලොක් ඕෆ් කරන්න පුළුවන්. එතකොට මෙතන ලයිට් එක ඕෆ් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට යතුරු පෝරුවක් ආදානය සඳහා භාවිතා කරන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තවත් මේ වගේ ආදානය සඳහා භාවිතා කරන පරිගණක පද්ධතියක තියෙන කොටස් මොනවද කියලා. නැත්නම් ආදාන උපක්‍රම input device මොනවද කියලා. එතකොට අපි දන්නවා mouse එක. අපිට මේක සිංහලෙන් කියනවා මූසිකය කියලා. mouse එක. ඒ mouse එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මේ මැද වීල් එකක් තියෙනවා. ඒ වීල් එක මේ විදිහට කරකවන්න පුළුවන්. මම මේ කරනවා වගේ. එතකොට මේ කර්සර් එක ඉහළ පහළ යාමක්, ගෙන යාමක් සිදු වෙනවා. ඊළඟට left වම් පැත්තේ බටන් එකක් තියෙනවා. ඒක අපි එකවරක් ප්‍රෙස් කරනකොට අපි කියනවා ක්ලික් කරනවා කියලා. ඒක දෙවරක් ප්‍රෙස් කරනකොට අපි කියනවා ඩබල් ක්ලික් කරනවා කියලා. ඒ වගේම දකුණු පස තවත් බටන් එකක් තියෙනවා. ඒක අපි ප්‍රෙස් කරනකොට කියනවා එකවරක් රයිට් ක්ලික් කරනවා කියලා. එතකොට සාමාන්‍ය mouse එක මේ විදිහට තියෙනවා. එතකොට මේ mouse අපි ගත්තොත් wire වලින් සම්බන්ධ වෙන ඒවා තියෙනවා. එතකොට wire වලින් සම්බන්ධ වෙන ඒවා ගොඩක් වෙලාට අපි USB port එකට කනෙක්ට් කරනවා. එහෙම නැත්නම් PS2 port එකට කනෙක්ට් කරනවා. ඉස්සර ඒවා නම් එහෙම නැත්නම් දැන් ගොඩක් වෙලාට wireless mouse එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. උපාංගයක් USB එකට කනෙක්ට් කරලා ඒකේ අදාළ එන්කෝඩර් එක ඊට පස්සේ අපිට පුළුවන් mouse එක ඈතින් තියාගෙන භාවිතා කරන්න. එතකොට ඉන්ෆ්‍රාරෙඩ් තාක්ෂණය හරහා මේ mouse එක කනෙක්ට් වෙලා අර උපකරණයත් එක්ක අපිට ආදානය කරන්න පුළුවන් වෙනවා. ඒවට අපි wireless mouse කියලා කියනවා. ඒ වගේම අපි laptop එකක් භාවිතා කරනවා නම් අපිට එහෙම mouse එකක් නැතුවට මේ තියෙන touch pad එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ touch pad එකේ මම දැන් මේ කරනවා වගේ එහාට මෙහාට touch කරනකොට මේ cursor එක මේ විදිහට එහාට මෙහාට යනවා. ඒ වගේම මේ වම් පැත්ත දකුණු පැත්ත මේකේ ක්ලික් එකට සහ රයිට් ක්ලික් එකට අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒකත් එලෙසම තියෙන ආදාන උපක්‍රමයක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේ තවත් උපකරණ අපිට ගොඩක් ආදානය සඳහා මේ වගේ භාවිතා කරන්න පුළුවන්. තවත් උපකරණයක් තමයි ඇත්තට මේ ටච් ස්ක්‍රීන්. අපිට මේ අපි ටච් පෑඩ් එක භාවිතා කළා වගේ ෆෝන් එකේ නැත්නම් අපේ ටැබ් එකේ එහෙම නැත්නම් අපේ ලැප්ටොප් එකේ තියෙන ස්ක්‍රීන් එක දැන් නම් ගොඩක් වෙලාවට ස්මාර්ට් බෝඩ් වල තියෙන ස්ක්‍රීන් ඒවා ටච් ස්ක්‍රීන් අපිට අල්ලලා ටච් කරලා මේකේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම අපි අපේ පොඩි අය ගොඩක් වෙලාවට මේ ගේම් වගේ ඒවට මේ වගේ ජෝයිස්ටික් එකක් භාවිතා කරනවා. ඔබ අපගේ පළවෙනි පුහුණුව සඳහා යොමු වුණා නම් ඔබ දැකලා ඇති ඒකෙදි කිව්වා මේ රොබෝට්ලා කන්ට්‍රෝල් කරන්න භාවිතා කරනවා කියලා. මේකට අපි කියන නම තමයි ජෝයිස්ටික්. එතකොට මේ ජෝයිස්ටික් එක භාවිතා කරලා අපිට දුර සිට යම් දෙයක් පාලනය කරන්න, කන්ට්‍රෝල් කරන්න ආදාන උපක්‍රමයක් විදියට ජෝයිස්ටික් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ යම් නිර්මාණ ශිල්පියෙක් නම් ඔබ අපි කියනවා computer aided designing CAD කරන අවස්ථාවක ඔබට තිරය මත ඇඳීම සඳහා මේ ලයිට් පෙන් එකක් භාවිතා කරන්න පුළුවන්. එයත් අපි ආදාන උපක්‍රමයක් විදිහට භාවිතා කරනු ලබනවා. ඒ වගේම ගොඩක් වෙලාට අපි දන්නවා අපිට ඔබට යම් කිසි ඡායාරූපයක් ඔබේ පරිගණකය සඳහා ආදානය කරන්න අවශ්‍ය නම් ඩිජිටල් කැමරාවක් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. කැමරාවෙන් ගන්න ෆොටෝ එකක් අපිට කේබල් එකක් පරිගණකයේ USB port එකට කනෙක්ට් කරලා නැවත පරිගණකයේ වෙත ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපේ ඔබේ ලැප්ටොප් එකක් තියෙනවා නම් ඒ ලැප්ටොප් එකක තියෙන තිරේ
මැද කුඩා කැමරාවක් සවි කරලා තියෙනවා. ඒක අපි කියනවා වෙබ් කෑම් කියලා. ඒ වගේම අපිට ඕනනම් ඔබ PC එකක් භාවිතා කරනවා නම් මෙතන පෙන්නලා තියෙන මේ වගේ වෙබ් කෑම් එකක් ඔබේ PC එකේ ට සම්බන්ධ කරලා ඔබට මේ ලැප්ටොප් එකේ තියෙන විදිහටම ඒක භාවිතා කරන්න පුළුවන් මේ Zoom මීටින් වලට. එහෙම නැත්නම් වීඩියෝ කොන්ෆරන්ස් එකකට. ඒ වගේම අපි මේ ගොඩක් වෙලාවට මහා මාර්ගයේ ගමන් කරනකොට නැත්නම් නිවෙස්වල ආරක්ෂාව සඳහා මේ ක්ලෝස් සර්කිට් TV නැත්නම් අපි ඒකට කියනවා CCTV ආදාන උපක්‍රමයක් විදිහට භාවිතා කරනවා. ඒකත් එතකොට ආදාන උපක්‍රමයක්. ඒ වගේම තවත් ආදාන උපක්‍රම බැලුවොත් පරිගණකයට සම්බන්ධ කරන මේ වගේ ස්කෑනර්ස් ඔබ දන්නවා ඔබේ අවශ්‍ය ලිපි ගොනුවක් නැත්නම් අවශ්‍ය පින්තූරයක් මේ විදිහට ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එකකින් ස්කෑන් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා ඔබ ෆුඩ් සිටි එකට ගියාම නැත්නම් සුපර් මාකට් එකට ගියාම මේ බාකෝඩ් රීඩර් එකක් භාවිතා කරලා ඒගොල්ලෝ ඔබගේ ගන්න භාණ්ඩ එහි ප්‍රමාණය මිල වගේ දේවල් පරිගණකයේ වෙත ආදානය කරගන්නවා. ඒ වගේම ඔබ දන්නවා බැංකු පද්ධතිය තුල තියෙන චෙක්පත් භාවිතයේදී ඒ චෙක්පත් නිෂ්කාශනය සහ ඒ තොරතුරු ලබා ගැනීම සඳහා මේ MICR Magnetic Ink Character Reader වගේ ආදාන උපකරණයක් භාවිතා කරනවා. ඒ වගේම අපි ඇත්තටම මේ MCQ සඳහා ප්‍රශ්න පත්‍රවල උත්තර බලා ගැනීම සඳහා අපි මේ OMR optical mark reader වගේ උපකරණයක් පාවිච්චි කරනවා. පාවිච්චි කළා ඒක අපේ ක්‍රියාවලිය වේගවත් කරලා අපිට අවශ්‍ය ආදානය පරිගණකයට ලබා දෙන්න භාවිතා කරනවා. ඒ වගේම අපිට තියෙනවා ඕනෑම ලිපියක ලේඛනයක තියෙන අකුරු හඳුනා ගැනීම සඳහා මේ OCR උපකරණය ඔබගේ පරිගණකයට ආදාන උපකරණයක් විදියට භාවිතා කරන්න පුළුවන්. ඒකට අපි optical character reader නැත්නම් recognition device කියලා කියනවා. ඒ වගේම ATM එකකත් ඔබ කාඩ් ආදානය කිරීම සඳහා ATM automatic teller machine භාවිතා කරනවා. ඒින ආදානයක් ඔබ පරිගණකයේ වෙත ලබා දෙනවා. එතකොට ඇත්තටම මේවා තමයි අර අපි ඉගෙන ගත්ත පරිගණකයේ අපි කියන mouse keyboard වලට අමතරව ආදාන උපකරණ විදිහට අපිට පරිගණක පද්ධතියක දැකිය හැකි උපාංග වෙන්නේ. ඇත්තටම ඊට පස්සේ අපිට මේ පරිගණකයක තවත් වැදගත් උපාංගයක් තමයි මම කිව්වා දත්ත සැකසීමේ කටයුතු සියල්ල සිදු කරන්නේ මේ ඔබගේ පරිගණකයේ තියෙන පද්ධති ඒකකයෙන් නැත්නම් සිස්ටම් යුනිට් එකකින්. දැන් අපි එළියෙන් ඒක දැක්කා වගේ මේ අභ්‍යන්තරයට ගිහිල්ලා බැලුවොත් අපිට මේ පරිගණකයක ඇත්තටම මොලය නැත්නම් මේ සියලු සැකසීම් සිදු කරන්නේ මේ ප්‍රොසෙසර් එක නැත්නම් අපි කියනවා සැකසීම් ඒකකය කියලා. එතකොට ඇත්තටම ඒක උඩින් අපි කියනවා හීට් සිංක් එකක් දාලා නැත්නම් රස්නය උරා ගැනීම සඳහා යම්කිසි ක්‍රමවිදියක් භාවිතා කරනවා. ඒ වගේම ඒක උඩින් පෑන් එකක් අපිට තියෙනවා. මොකද කූල පෑන් එක කියලා කියනවා. අපි CPU cooling pan කියලා. ඒ පෑන් එකක් අපි හයි කරලා තියෙනවා. ඔබ මේක ඇරලා බැලුවොත් ඔබේ ගෙදර තියෙන පරිගණකය දකින්න හම්බ වෙයි. එහෙම කළා තියෙන්නේ අපි මේ ප්‍රොසෙසර් එක සැකසීම් වලදී ගොඩාක් උණුසුම් වෙනවා. ඒ උණුසුම් පාලනය කළා එය පිලිස්සී යාම වළක්වා ගැනීම සඳහායි අපි ඒ කරන්නේ. දැන් ඇත්තටම ඔබගේ ගෙදර තියෙන පරිගණකය මේ පෑන් එක හෙමින් කැරකෙනවා නම් මේකේ කුණු දූවිලි බැඳිලා නම් මේ ඔබගේ පරිගණකයේ ගොඩක් රත් වෙනවා නම් ඒකට හේතුව තමයි මෙතන තියෙන මේ පෑන් එකේ හෝ ඒ ආශ්‍රිත යම්කිසි දෙයක් වෙලා ඒකෙන් ඔබේ පරිගණකය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. එතකොට මේ උපාංග සියල්ල සම්බන්ධ කරලා තියෙන බෝඩ් එක අපි කියනවා නැත්තම් පරිපත පුවරුව ඒක මදර් බෝඩ් මව් පරිපත පුවරුව විදිහට සලකනවා. ඒකට තවත් අමතර අපි ඒකට කියනවා එක්ස්පැන්ෂන් කාඩ්ස් මේ වගේ ගොඩක් අමතර
උපාංග සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඇත්තටම මේ අපිට ගොඩක් පරිගණකවල දකින්න ලැබෙනවා. අපි කියනවා ඒ ළමයි කියනවා අපි දන්නවා ග්‍රැෆික් කාඩ් එක. වීඩියෝ කාඩ් එක. ඒ කියන්නේ අපිට අර අපි ඉහතින් ඉගෙනගත්ත අපි ඉහතින් ඉගෙන ගන්නා ලද අපි කියනවා මොනිටර් එක නැත්නම් දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය නැත්නම් අපේ ස්ක්‍රීන් එක සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ ග්‍රැෆික් කාඩ් එකෙන් යන කේබල් එකකට. එතකොට ඒ කේබල් එක හරියට සවි කරලා නැත්නම් අපේ මොනිටර් එකේ අපිට ප්‍රතිදානය දැක ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැටලු වගේ විසඳනවා නම් අපි මේ ග්‍රැෆික් කාඩ් එක ගැන බලන්න ඕනේ. ඒ වගේම අපිට සිස්ටම් යුනිට් එකේ ගොඩක් කාර්යයක් කරන තව කෙනෙක් තමයි මේ පවර් සප්ලයි යුනිට් කියලා කියන්නේ. පවර් සප්ලයි යුනිට් එක. ඇත්තට මේකෙන් අපිට කරන්නේ ගොඩක් වෙලාවට පරිගණක අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන DC වෝල්ටේජ් එකක් ඒ එළියෙන් ලබා දෙන AC වෝල්ටේජ් එකක් කන්වර්ට් කරලා DC වලට පිටතට ලබා දීම තමයි මේකෙන් කරන්නේ. ඒ වගේම පරිගණකයේ ගබඩා කිරීම සඳහා දත්ත තොරතුරු ස්ථිරව ගබඩා කිරීම සඳහා ගොඩක් වෙලාවට ස්ටෝරේජ් කීපයක් භාවිතා කරනවා. අපිට අත්‍යවශ්‍ය මේක තමයි හાર્ඩ් ඩිස්ක් එක. එතකොට ඒක සවි කරලා තියෙන විශාල දත්ත ප්‍රමාණයක්. මේවායේ කතා කරනවා නම් අපි මේ ස්ටෝරේජ් කැපැසිටි එක මයින්න භාවිතා කරන්නේ බයිට්ස්, කිලෝබයිට්ස්, මෙගාබයිට්, ගිගාබයිට් කියන සංකල්පයක්. දැන් මේ ටෙරාබයිට්, පෙටාබයිට් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. ඒ තරම් විශාල කැපැසිටි එකක. ඒ වගේම ඔබ දන්නවා ගොඩක් වෙලාට කියනවා මගේ පරිගණකයේ තියෙන 500 GB hard disk එකක් 1 TB hard disk එකක්. ඒ කතා කරන්නේ මෙන්න මේ උපාංගය ගැන තමයි. එතකොට මා පෙර කියු පරිදි මේ වෙන විට මේ සඳහා SSDs ගොඩක් වෙලාට භාවිතා කරනවා. solid state disk. ඔබගේ ඔබ කඩේකට ගිහිල්ලා කිව්වොත් මට hard disk එකක් දෙන්න කියලා ඔබෙන් අහයි. ඔබට SSD එකක් ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය IDE නැත්නම් SATA hard disk එකක් ඕනේ කියලා. එතකොට ඇත්තටම SSD hard disk එක තමයි දැන් latest hard disk එක වෙලා තියෙන්නේ. මොකද ඒක ඉලෙක්ට්‍රොනිකව තමයි අපේ දත්ත ගබඩා කරන්නේ. ඊට කලින් තිබුණු තාක්ෂණය තමයි ඇත්තටම platters මේ ස්පින්ඩල්ස් මෝටර්ස් භාවිතා කරලා මෝටර එකකින් කරකවලා තැටියක් මත දත්ත ලිවීම තමයි භාවිතා කරේ. එය දැන් ඉවත් වෙලා SSD ක්‍රමයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපේ පරිගණකයේ තවත් විශාල කාර්යභාරයක් පද්ධතිය තුල කරන්නේ එහි තියෙන මතකයෙන්. ඒ මතකයට අපි කියනවා RAM එක. ඒකේ නාමය තමයි Random Access Memory. අපි ඒක සිංහලෙන් කියනවා සසම්භාවී පිවිසුම් මතකය කියලා. එතකොට ඔබේ පුතා දුව ගොඩක් වෙලාට කියන්නේ මගේ පරිගණකයේ මතකයේ මදි, RAM එක මදි. මේකට මට තව 4GB එකක් ඕනේ, 8GB එකක් ඕනේ කියලා කියන්නේ මෙන්න මේ මතකය ගැන තමයි. මේ මතකයේ විශාල මතකයක් තියෙන තරමට පරිගණකයේ ක්‍රියාකාරීත්වය විශාල වශයෙන් improve වෙනවා, performance වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම පරිගණකයක් ගන්නකොට සාමාන්‍යයෙන් අද කාලේ නම් ඔබගේ ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය Windows වෙනවා නම් Windows 10 11 වගේ වෙනවා නම් අවම RAM ධාරිතාවය GB 8ක්වත් තියාගන්න ඕන. දත්ත සැකසුම් උපකරණයක් විදියට සිස්ටම් යුනිට් එක අපි භාවිතා කරනකොට අපි මේ හඳුනාගත් කොටස් වගේම ගොඩක් වෙලාවට අපිට ප්‍රායෝගික භාවිතයේදී එහි තියෙන පෝට්ස් සහ අනෙකුත් ద్వාරයන් ගැන දැන ගැනීම අවශ්‍යයි. අපි බලමු තවදුරටත්
මෙම පද්ධති ඒකකය අපේ උපකරණ සම්බන්ධ කිරීමේදී මොන වගේ පෝට්ස්ද අපිට භාවිතා කරන්න වෙන්නේ කියලා. එතකොට පරිගණකයේ රෙයා සයිඩ් එකක් බැලුවාම අපිට මෙන්න මේ විදිහේ පෝට්ස් දැක ගන්න හම්බ වෙනවා. අපි මේවට කියනවා මේ වගේ රවුම් මේ පෝට් එක ගොඩක් වෙලාවට අපි කියන්නේ PS2 පෝට් එක කියලා. මේකේ දම් පාට පෝට් එකට අපි යතුරු පූර්ව සම්බන්ධ කරන අතර මේකේ කොළ පාට පෝට් එකට අපි ගොඩක් වෙලාවට මවුස් එක සම්බන්ධ කරනවා. ඒ වගේම මේ පෝට්ස් වල තියෙන USB පෝට්ස් ගණනාවක් අපිට දැක ගන්න හම්බ වෙනවා පරිගණකයක. ඒ USB පෝට්ස් වලට අපිට අද කාලේ තියෙන ඕනෑම බාහිර උපාංගයක් සවි කිරීමේ පහසුව තියෙනවා. කීබෝඩ් එක, මවුස් එක, printer එක වගේම ස්කෑනර් එකක්, වෙබ්කෑම් එකක් වගේ ඕනෑම උපාංගයක් අද වන විට USB පෝට් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකට අපි කියනවා Universal Serial Bus කියලා. මේ පෝට් එක අපි පාවිච්චි කරනවා. ඒ වගේම ඊට මේ පැත්තෙන් තියෙන පෝට් එකට අපි ගොඩක් වෙලාවට කියන්නේ Ethernet පෝට් කියලා. නැත්තම් මේකට කියන තාක්ෂණික නම තමයි RJ45 පෝට් එකක් කියලා කියනවා. RJ45 පෝට් එකක් කියලා කියනවා. ඒ පෝට් එකට තමයි ගොඩක් වෙලාවට අපේ රවුටර් එකෙන් නැත්තම් අපේ ස්විච් එකෙන් අන්තර්ජාලය ලබා ගැනීම සඳහා එන කේබලය අපි සම්බන්ධ කරගන්න ඕන වෙන්නේ. ඒ පෝට් එකට අපි Ethernet පෝට් නැත්තම් RJ45 පෝට් කියලා කියනවා. ඒ වගේම අපේ පරිගණකයත් අපේ මොනිටර් එකත් සම්බන්ධ කරන පෝට් එකට අපි VGA පෝට් එක කියලා කියනවා. ඒ වගේ පෝට් එකක් තමයි අපිට මෙන්න මෙතන ඔබට දක ගන්න හම්බ වෙන්නේ. එතකොට මේ වගේ පින්ස් මෙහෙන් ඇතුල් කරන්න පුළුවන් ෆීමේල් පෝට් එකක් අපි හඳුන්වනවා VGA පෝට් එකක් කියලා. ඒ වගේම ඒකේ මේල් පෝට් එක අපි සීරියල් පෝට් එකක් විදියට හඳුන්වනවා. මේකට අද කාලේ ගොඩක් වෙලාවට ජෝයිස්ටික් එකක් වගේ උපකරණයක් සම්බන්ධ කරනවා. ඒ වගේම මේ දම් පාටට පේන පෝට් එක ඉස්සර ගොඩක් අතීතයේ ගොඩක් භාවිතා කළේ මුද්‍රණ යන්ත්‍ර සම්බන්ධ කිරීම සඳහා. ඒ නිසා මෙයට LPT පෝට් කියලා ගොඩක් වෙලාවට කිව්වා. ඊට අමතරව ඔබගේ ශබ්ද උපාංග සම්බන්ධ කරන්න මේ වගේ පෝට්ස් අපි භාවිතා කරනවා. එතකොට ඇත්තටම ගොඩක් වෙලාවට line in, line out, mic in විදියට මේ පෝට්ස් භාවිතා වෙනවා. ගොඩක් වෙලාවට mic port එක අපිට රෝස පාට වර්ණේනුත් ගොඩක් වෙලාවට line in එක අපිට කොළ වර්ණේනුත් line out එක ගොඩක් වෙලාවට නිල් වර්ණේනුත් දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔබේ පරිගණකයක් තියෙනවා නම් ඔබට මේ පෝට්ස් ගැන දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. දැන් අපි බලමු මේ අපි හදාරනු ලබන පරිගණකයේ අපි කතා කරා ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, ඒ වගේම දත්ත සැකසීමේ උපාංග කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මේවා මයික්‍රෝ පරිගණක තුල වගේම ලැප්ටොප් එක තුල ක්‍රියාත්මක වෙන ආකාරය, ඒ වගේම ඉන් එහාට ගිහිල්ලා අපි කතා කරා මේක අභ්‍යන්තරයේ පවතින උපකරණ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද කියලා. අපි ඒ පිළිබඳ තවත් වීඩියෝවක් බලමු. You may already know that there are many important parts inside a computer. But what exactly do they do? Let's take a look inside and learn about the various components that make a computer work. Whether it's a desktop computer or a laptop, every computer has a large circuit board called a motherboard. This contains some of the most important parts of the computer, such as the CPU, also known as the Central Processing Unit or processor. The CPU can be considered the brain of the computer because it processes information and carries out commands. Since it tends to get hot, it's covered by a piece of metal called a heatsink, which draws heat away from the processor. The motherboard also contains the computer's RAM, or random access memory. This is the short-term memory that the computer uses whenever it's performing calculations. However, you cannot store your files there, because the RAM is cleared when you shut off the computer.
The hard drive provides long-term storage, keeping all of the computer's data even when it's turned off. Many hard drives use a magnetic platter to store data, but many newer computers have solid-state drives, which are faster and more durable, but also more expensive. On many desktop computers, the motherboard has expansion slots that allow you to upgrade by adding expansion cards. You can add a video card to get better graphics performance, or you can add a wireless card to connect to your wireless home network. Most laptops, however, don't have expansion slots. Of course, the computer's components need electricity to run. The power supply unit is designed to take power from the wall outlet and send it to all of the different components that need power. Laptops also contain a built-in battery that lets you use them anywhere. A computer is a pretty complex machine, but now that you've seen what goes on inside, it should be a little less mysterious. මං හිතන්නේ අපි මේ පරිගණකවල ක්‍රියාකාරීත්වය ගැන හොඳ අවබෝධයක් එයින් ලබාගත්. පරිගණක පද්ධතියක අනිකුත් කොටස් ගැන කතා කිරීමේදී ගොඩක් වෙලාවට ප්‍රතිදාන සඳහා භාවිතා කරනු ලබන මුද්‍රණ යන්ත්‍ර විශේෂ ස්ථානයක් ගන්නවා. මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ඝට්ටණය වන තාක්ෂණය මගින් මුද්‍රණය වන යන්ත්‍ර. ඒවට අපි කියනවා ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් කියලා. ඒ වගේම ඝට්ටණය නොවන තාක්ෂණයෙන් නොඝටන තාක්ෂණයෙන් යුතු ප්‍රින්ටර්ස් ඒවට අපි කියනවා non impact printers කියලා. ගොඩක් වෙලාවට ඔබ සාමාන්‍ය බිල්පතක් මුද්‍රණය කරගන්න ගියොත් නැත්නම් බිලක් ලබා ගන්න ගියොත් ඔබට ලැබෙන්නේ dot matrix line printers වගේ ඒවෙන් ලබා ගන්න ඊටාම ගුණාත්මක භාවයෙන් අඩු ඒ වගේම ලාභදායක නමුත් ශබ්දයක් නිකුත් කරමින් ක්‍රියාත්මක වන dot matrix printer එකකින් ලබාගත් ප්‍රතිදානයක් hard copy එකක් පිටපතක් තමයි. මෙය ගොඩක් ලාභ මෙහි භාවිතා වන මූලාශ්‍රය වන්නේ රිබන් එකක්. source එක වෙන්නේ රිබන් එකක්. ඒ ඊටාම මිලෙන් අඩු අනිකුත් source එක සංසන්දනය කරන විට මූලාශ්‍රය එක්ක සංසන්දනය කරන විට ඊටාම මිල අඩු මුද්‍රණ ක්‍රියාවලියක් වෙනවා. හැබැයි එහි තිත් වශයෙන් ඔබට අකුරු දැක ගන්න පුළුවන් වෙනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ. නමුත් අපි භාවිතා කරන නොඝටන තාක්ෂණයේ සහිත printer වලින් අපි කතා කරොත් මුලින්ම ඔබ නිවසේ භාවිතා කරන printers අපි bubble jet printers, inkjet printers කියලා භාවිතා කරනවා. ඒවායේ භාවිතා වෙන්නේ ගොඩක් වෙලාට cartridge කියන ink පිරි ටැංකි විශේෂයක් ටැංක් එකක්. එතකොට ඒවා අපිට printerය ඊට අඩු මුදලකට ලබා ගත්තත් ඒ ink tank එකක් අපිට අද රුපියල් 3000 5000 අතර මිලකට ලබා ගන්න වෙනවා. හැබැයි මෙහි තියෙන විශේෂත්වය තමයි මෙහි වර්ණ කළු සුදු වලින් ලබා ගත්තත් මේ ජලය සමග ප්‍රතික්‍රියා කරලා මෙහි ප්‍රතිදානයන් සේදිලා යන්න ඉඩකඩ තියෙනවා. නමුත් ඒකට පිළියමක් විදියට laser printer එකක් what you see is what you get විසිවික් කියලා අපි හඳුන්වනවා. ඔබ දකින දේ එලෙසම ලබා ගන්න පුළුවන් ගුණාත්මක මුද්‍රණ යන්ත්‍රයක් විදියට වෙළඳ පොලෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මුද්‍රණ යන්ත්‍රයේ පිරිවැය අධික වුණත් මම හිතන්නේ ප්‍රතිදානය තියෙන ගුණාත්මක භාවය නිසා මේවා ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. මෙහි මූලාශ්‍රය විදියට ටෝනර් එකක් අපි භාවිතා කරනවා. ඒ වගේම ප්‍රතිදාන උපාංගවල අනෙකුත් වර්ගයේ විදියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ දෘෂ්ටි ප්‍රදර්ශන ඒකක නැත්නම් අපි කියනවා මොනිටර්ස් කියලා. මේ මොනිටර්ස් අපිට ගත්තොත් ප්‍රධාන වර්ග 3ක මොනිටර්ස් අපිට දක ගන්න පුළුවන්. එකක් තමයි ඇත්තටම CRT කියන මොනිටර් එක cathode ray tube කියලා අපි කියනවා. මේක තරමක් පරණ තාක්ෂණයක්. එතකොට මෙහිදී මේ මොනිටර් එකක් අපිට
දැන් වෙළඳපොළෙන් ලබා ගැනීමට පවා අසීරු තත්ත්වයක් තියෙන්නේ. මේවා භාවිතයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම LCD කියන liquid crystal display කියන තාක්ෂණය ඊට පසුව ඔබට ලැබුණු මොනිටරය වෙනවා. ඒ තාක්ෂණය අරකට එක්ක සංසන්දනය කරන වෙලාවේදී CRT මොනිටර් එකක් එක්ක සංසන්දනය කරන වෙලාවේදී ගොඩක් වෙලාවට ගුණාත්මක භාවයෙන් සෞඛ්‍යයට හිතකරව භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඊට එහා ගිය තාක්ෂණයක් භාවිතා වුණා. ඒ තමයි light emitting diode LED කියන තාක්ෂණය. ඒ තාක්ෂණය යොදා ගනිමින් මේ මොනිටර් නැත්නම් visual display unit අපිට ලබා ගන්න පුළුවන් ගුණාත්මක භාවයෙන් යුතු සහ විදුලි බලය පිරිමැසීමින් භාවිතා කරන. ඒ වගේම ඔබට අතිවිශාල පුළුල් තිරයක ප්‍රතිදානය ලබා ගැනීමට අවශ්‍ය නම් අපිට මේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණයන් භාවිතා කරන්න පුළුවන් ප්‍රතිදාන උපකරණයක් විදිහට. ඇත්තටම තවත් දුඩාංග හાર્ඩ්වෙයා උපකරණ එක්ක සංසන්දනය කරන වෙලාවකදී අපිට කතා කරන්න තියෙන කොටසක් තමයි sannivedana උපකරණ. sannivedana උපකරණ විදිහට පරිගණකයේ එක්ක සම්බන්ධ කරන්න පුළුවන් උපාංග ගොඩක් තියෙනවා. මෝඩම් එක, රවුටර් එක, ස්විච් එක, හබ් එක වගේ උපකරණ අපිට පරිගණකයේ sannivedana උපකරණ විදියට සලකනවා. ඒ වගේම sannivedana ක්‍රියාවලිය සඳහා භාවිතා කරනු ලබන රැහැන් අපි guided media කියලා කියනවා. ඒවායේ අපිට දක්නට ලැබෙනවා twisted pair නැත්නම් ඇඹරූ කම්බි යුගලයන්. ඒ වගේම අපි ගෙවල් වල භාවිතා කරන coaxial cable ඔබ රූපවාහිනියේ ඇන්ටනාව සඳහා භාවිතා කරන කේබල් විශේෂය වැනිම කේබලයක්. ඒ වගේම නවතම හඳුන්වා දුන් ෆයිබර් ඔප්ටික් කේබල්ස් අපි රැහැන් සහිත sannivedanaya සඳහාත් රැහැන් රහිත sannivedanaya සඳහා ඉන්ෆ්‍රාරෙඩ් ඒ වගේම රේඩියෝ වේව්ස් ඒ වගේම මයික්‍රෝවේව්ස් අපි භාවිතා කරනු ලබනවා. මේවා භාවිතා කරලා sannivedana ජාලයක් සකස් කර ගැනීම කරන්න පුළුවන්. ඔබට පේනවා ඇති මේ රූපේ අන්තර්ජාලය මේ මෝඩම් එකක් හරහා සම්බන්ධ වෙමින් රවුටර් එකකට නැත්නම් අපි ඒකට කියනවා ෆයර්වෝල් එකක් හරහා සම්බන්ධ වෙමින් අපේ ගෙදෙට්ට තවත් Wi-Fi රවුටර් එකකට ස්විච් එකකට සම්බන්ධ කරමින් නැත්නම් ආයතනයක සර්වර් එකකට සම්බන්ධ කරමින් පරිගණක ජාලයක් ගොඩනගා ගන්න පුළුවන්. අපිට වයර් වලින් වගේම වයර්ලස් විදියට මෙම පරිගණක ජාලයක් භාවිතා කරන්න පුළුවන් ඔබේ ගෙදරට හෝ ඔබේ ආයතනයට. පරිගණක ජාලයක් භාවිතා කිරීමේදී එහි තියෙන උපාංග ඒ ජාල වර්ග මොනවද කියලා අපි බලමු. පරිගණක ජාලවල මම කිව්වා ඔබට රැහැන් සම්බන්ධ කරනවා නම් පරිගණකයක තියෙන RJ45 කියන ඊතර්නෙට් පෝට් එකට අපිට කේබලයක් සම්බන්ධ කළා වගේම අපිට පිටතින් සවි කරන ලබන උපකරණයකට එම කේබලයක් සවි කළා එක්ස්පැන්ෂන් කාඩ් එකක් මගින් හෝ ඔන්බෝඩ් පෝට් එකක් මගින් මේ සම්බන්ධතාවය සකස් කරගන්න පුළුවන් කියලා. එතකොට ඒක එම සම්බන්ධ කරන පුවරුවකට අපි network interface card යන නම භාවිතා කරනවා. NIC. ඒ වගේම ඔබේ ගෙදර ඔබට උපාංග කීපයක් සවි කර ගැනීමට අවශ්‍ය නම් ඔබට නෙට්වර්ක් ස්විච් එකක් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔබ දැකලා ඇති පාසල්, කුඩා කාර්යාල මේ වගේ ස්විච් භාවිතා කරලා පරිගණක ජාල ගොඩනගාගෙන තියෙනවා. ඒ වගේම ඔබේ ගෙදර ඔබ
අන්තර්ජාලය හා සම්බන්ධ වීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඒ වගේ මොබිටෙල් ඩයලොග් වගේ ආයතන වලින් ඔබ රවුටර් එකක් මිලදී ගන්නවා අරගෙන ඇති. ඒක ගොඩක් වෙලාට වයර් එකකින් හෝ එහෙම නැත්නම් වයර්ලස් ගයිඩඩ් නැත්නම් අන්ගයිඩඩ් කියලා අපි මාධ්‍ය වර්ග දෙකකට බෙදනවා. ඒ ඕනෑම ආකාරයකට මෙවැනි රවුටර්ස් භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසීම සඳහා ඔබට අත්‍යවශ්‍ය උපාංගයක් විදිහට මෙය භාවිතා කළ හැකි වෙනවා. ඒ වගේම අප කතා කර ජාල මාධ්‍යයන් නෙට්වර්ක් මීඩියා ගත්තොත් ගයිඩඩ් අන්ගයිඩඩ් විදිහට වර්ග දෙකකට බෙදෙනවා. ඇත්තටම ගයිඩඩ් කියන්නේ කිසියම් භෞතික ස්පර්ශ කරන්න පුළුවන් කේබල මගින් සම්බන්ධතාවය ලබා ගැනීම. මෙහිදී ඔබට පේනවා ට්විස්ටඩ් පෙයා කේබල මේ විදිහට තියෙනවා STP UTP කියලා වර්ග දෙකක්. shielded twisted pair තවත් ආවරණයක් සහිතව ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම unshielded twisted pair එහෙම ආවරණයක් නැතුව මිල අඩුවෙන් ලබා ගන්න පුළුවන්. මේ වෙනස තියෙන්නේ ඇත්තටම මේවා තරංග වලට දක්වන බාධාවන් අනුව මේ කේබල් අපිට භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම ආරක්ෂාකාරීව භාවිතා කරනවා නම් අපිට STP ගොඩක් බාධක අපිට අඩු කරලා දෙනවා. හැබැයි මිලෙන් වැඩි. හැබැයි UTP කේබල් එකක් අපි පාවිච්චි කරොත් ගොඩක් වෙලාවට මිල අඩු වුණාට බාධකවලට අසු වෙන්න පුළුවන්. ඔබගේ ගෙදර තියෙන TV ඇන්ටනා කේබල් වගේ කේබල් ඒවට අපි කියනවා coaxial කේබල් කියලා. එවැනි කේබල් අපි ගයිඩඩ් මීඩියා විදිහට භාවිතා කරනවා. නවතම කේබල් වන්නේ ෆයිබර් ඔප්ටික් කේබලයක්. මෙහි ප්ලාස්ටික් බට වීදුරු බට තුලින් ලේස කිරණ මගින් ඉතා වේගවත්ව දත්ත හුවමාරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්ගයිඩඩ් මීඩියා යනු ගොඩක් වෙලාවට වයර් වලින් තොරව අපි වයර්ලස් නැත්නම් භෞතිකව ස්පර්ශ කළ නොහැකි සංඥා මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් තරංග මගින් ක්‍රියාත්මක වන රේඩියෝ තරංග ඒ වගේම මයික්‍රෝවේව් රේඩියෝ වේව් එහෙම නැත්නම් මයික්‍රෝවේව් වලින් ක්‍රියාත්මක වන සැටලයිට් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන දිගු දුර තරංග කෙටි දුර තරංග භාවිතා කරමින් අපිට පුළුවන් සම්බන්ධතාවයන් ගොඩනගන්න. ගොඩක් වෙලාවට ඔබේ ගෙදර Wi-Fi කියන තාක්ෂණය මෙවැනි රේඩියෝ තරංග වලින් භාවිතා වන අතර Bluetooth වැනි තාක්ෂණයක් රේඩියෝ තරංග භාවිතා කරනවා. ඔබේ ගෙදර ඩිස්ක් ඇන්ටනාවක් ඔබ භාවිතා කරනවා නම් එවැනි ඇන්ටනාවක් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මයික්‍රෝවේව්ස් තරංග වෙනවා. ඒ කියන්නේ චන්ද්‍රිකාවකින් හෝ තවත් එවැනි ඇන්ටනාවකින් නිකුත් කරන දිගු දුර තරංගයක් භාවිතා කරන කිරීම එලෙස හඳුන්වනවා. ඒ වගේම මෙවැනි පරිගණක ජාල අපි හඳුන්වන නම් විශේෂයෙන් මේ විදිහට LAN local area network ප්‍රාදේශීය ජාල MAN metropolitan area network ඒ වගේම wide area network විදිහට වර්ග වලට බෙදෙනවා. LAN local area network එකක් යනු ඔබගේ නිවෙස තුල හෝ ඉතා කුඩා ගොඩනැගිල්ලක් තුල කුඩා ප්‍රදේශයක ඔබ සකස් කරගන්නා පරිගණක ජාලයක්. ඒ වගේම ඔබගේ කාර්මික ප්‍රදේශයක සකස් කර ඇති තරමක් LAN වලට වඩා විශාල wide area network එකට වඩා කුඩා පරිගණක ජාලයක් හඳුන්වනු ලබන්නේ metropolitan area MAN network එකක් විදිහටයි.
ඒ වගේම අපේ අන්තර්ජාලයේ වැනි විශාල ජාල ඔබගේ ATM ජාලය වැනි ජාල අපි wide area network විදියට හඳුන්වනු ලබනවා. ඊටදී අපි පරිගණකයක තියෙන දෘඩාංග නැත්නම් හાર્ඩ්වෙයා නැත්නම් භෞතික උපකරණ භාවිතය ගැන හදාරනු ලැබුවා. දැන් අපි බලමු පරිගණක පද්ධතියක තියෙන තවත් විශේෂ වැදගත් කොටසක් වන මෘදුකාංග නැත්නම් software කොහොමද තියෙන්නේ කියලා. එතකොට පරිගණකයක තියෙන මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එක වර්ගයක් අපි කියනවා application software, තව වර්ගයක් අපි කියනවා system software. application software වලට අපි කියනවා භාවිත මෘදුකාංග කියලා. එදිනෙදා ජීවිතයේදී එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමේදී භාවිතා කරන මෘදුකාංග. ඒ වගේම system software පද්ධති මෘදුකාංග බොහෝ වෙලාවට පරිගණකය හා ඒ ආශ්‍රිත උපකරණ මෙහෙයවීම සඳහා භාවිතා කරනු ලබන මෘදුකාංග. ඒ අනුව අප මේවා තවදුරටත් මොනවාද මෙහි අඩංගු දෑ මොනවාදයි බලමු. එතරම් ඇප්ලිකේෂන් software අපිට එදිනෙදා පරිගණක භාවිත ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය මෘදුකාංග විශේෂයක්. එතකොට මෙවැනි මෘදුකාංග අපිට බොහෝ වෙලාවට අපගේ පරිගණකයේ භාවිතා කර නොයෙකුත් ක්‍රියාවලීන් සිදු කර ගැනීමේදී විවිධ ආකාරයෙන් අවශ්‍ය වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මෙතන පෙන්වා දී තිබෙනවා word processing software. මේ word processing software නැත්නම් වදම් සැකසුම් මෘදුකාංග භාවිත මෘදුකාංගවල එක්තරා කොටසක්, එක්තරා වර්ගයක්. එතකොට ඒවට උදාහරණ වශයෙන් සැපයුවොත් Microsoft Word කියන මෘදුකාංගය අපි ඊටා බහුලව භාවිතා කරනු ලබන මෘදුකාංගයක්. තවත් ගත්තොත් අපිට මෙහෙයුම් පද්ධතියත් සමග විශේෂයෙන් Windows මෙහෙයුම් පද්ධතිය සමග මේ WordPad කියන මෘදුකාංගය අපිට හම්බ වෙනවා. ඒ වගේම අපේ සරල දත්ත ටයිප් කර ගැනීම නැත්නම් අපි කියනවා text data සඳහා අපි Notepad කියන මේ මෘදුකාංගයත් භාවිතා කරනු ලබනවා. එතකොට Notepad තියෙනවා, WordPad තියෙනවා. මෙතන MS කියන Word කියන එකේ අර්ථය තමයි Microsoft Word කියන එක. එතකොට මේ Microsoft Word ගොඩක් වෙලාවට අපි අපගේ කාර්යාලීය වැඩ නැත්නම් ලිපි ලේඛන සකසා ගැනීම සඳහා භාවිතා කරනු ලබනවා. මේ තියෙන්නේ Microsoft Word අපි ස්ටාර්ට් කරොත් අපේ පරිගණකයෙන් කොහොමද දිස් වෙන්නේ කියලා ඔබට මේ පෙන්නලා තියෙන්නේ. මේ අපි මේකට කියනවා user interface, පරිශීලක අතුරු මුහුණත. Microsoft Word ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔබට මේ වගේ පරිශීලක අතුරු මුහුණතක් නැත්නම් අපි කියනවා සරලව user interface එකක් UI එකක් දැක ගන්න හම්බ වෙනවා. එතකොට මේ Microsoft Word වල එක් කාණ්ඩයක් නැත්නම් versions අඩංගු වෙනවා. ඇත්තටම ඔබේ පරිගණකයේ සමහර වෙලාවට Microsoft Word 2010 භාවිතා කරනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් 2016 භාවිතා කරනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් 2019 භාවිතා කරනවා වෙන්න පුළුවන්. නමුත් දැන්ට නිකුත් කර ඇති latestම version එක නැත්නම් establish list වෙලා තියෙන version එක තමයි 2021 කියලා කියන්නේ. ඒක අපි බැලුවොත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට දක ගන්න හම්බ වෙනවා. එතකොට මෙන්න මේ ඉඩ දෙන වර්ක් ස්පේස් එක තුල තමයි අපි අදාළ ලිපිය ලේඛනය ටයිප් කරන්න ඕන. ටයිප් කරලා අපිට පුළුවන් මේ ලේඛනය ෆයිල් සේව් මගින් සේව් කරගන්න. එහෙම නැත්නම් මේ ඩිස්ක් අයිකන් එක ක්ලික් කරලා සේව් කරගන්න. ඒ වගේම අපිට මේ ඇතුළත් කරලා තියෙන අකුරු වල වර්ණය වෙනස් කරන්න, පසුබිම් වර්ණය වෙනස් කරන්න, අකුරු තද පාටින් ගන්න මේ බෝල්ඩ් කරන්න. එහෙම නැත්නම් ඇල අකුරු ඒවා යටින් ඉරි අඳින්න, ඒවා සෙන්ටර් කරන්න, වම් පසින් දකුණු පසින් ලියන්න, ඒවාට
අංක ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව ලබා ගන්න. ඒ වගේ වැඩ ඊටාම ලේසියෙන් මේ Microsoft Word වලින් හදාරන්න පුළුවන්. අපි ඉදිරි වැඩසටහනකදී මේ එකින් එක අරගෙන ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා ඔබට කියා දෙන්න නියමිතයි. ඉතින් ඇත්තටම Microsoft Word අපේ එදිනෙදා ජීවිතයේ ලිපි ආශ්‍රිත සියලුම දෑ ඉතා සරලව ඉතා වේගවත්ව ඉතා අලංකාර විදියට අපිට මේ Microsoft Word වලින් කරගන්න පුළුවන්. එතකොට මේ මුදුකාංග භාවිත මුදුකාංග නැත්නම් ඇප්ලිකේෂන් software වල ගොඩක් ප්‍රචලිත නැත්නම් ප්‍රසිද්ධ මුදුකාංගයක් තමයි Microsoft Word කියලා කියන්නේ. අපි තවත් එවැනි ඇප්ලිකේෂන් software එකක් සලකලා බැලුවොත් database software. මොනවද මේ database කියලා කියන්නේ? database කියලා කියන්නේ ඔබගේ දත්ත වගු ඔබ දන්නවා නිතරම ඔබ භාවිතා කරනවා. එවැනි භාවිතා කරන වගු කිසියම් ක්‍රමවේදයකට නැත්නම් කිසියම් සම්මතයකට අනුව අපිට පුළුවන් දත්ත පාදකයක් නැත්නම් database එකක් තුල ඊට වැඩිය කළමනාකරන දත්ත වගුවකට වැඩිය කළමනාකරණය අතින් ගොඩක් ඉහළ දත්ත ඩුප්ලිකේට් නොවෙන්න ඒ වගේම දත්ත යාවත්කාලීන කිරීම පහසු වෙන්න දත්ත සොයා ගැනීම පහසු වෙන්න දත්ත නැවත ලබා ගැනීම පහසු වෙන්න මෙම දත්ත පාදකයක් තුල ඇතුළත් කරන්න පුළුවන් database එකක් තුල ඇතුළත් කරන්න පුළුවන්. එවැනි database සකසා ගැනීම සඳහා ප්‍රචලිතව භාවිතා කරන මෘදුකාංග දෙකක් තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. එකක් තමයි Oracle. මේක ඇත්තටම enterprise level එකේ විශාල මහා පරිමාණ දත්ත ගබඩා. උදාහරණයක් හැටියට ගත්තොත් අපේ බැංකු පද්ධතිය ගොඩක් වෙලාවට මේ Oracle database එකක් භාවිතා කරනවා. ඒගොල්ලන්ගේ ඉන්න customers ලගේ ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන ගිණුම් ඒව ඇතුළු ගනුදෙනු සිදු කිරීම ඒ සියල්ල වාර්තා කර ගැනීම සඳහා බැංකු පද්ධතිය තුළ ගොඩක් වෙලාවට භාවිතා කරන ගොඩක් ආරක්ෂාව අතින් ඉහළ ඒ වගේම මිලෙනුත් තරමක් ඉහළ පිළිගත් සම්මත පද්ධතියක් තමයි මේ Oracle කියලා කියන්නේ. ඒ වගේම ගොඩක් වෙලාවට ගෙදරක භාවිතා කරන්න නැත්නම් පොඩි කාර්යාලයක භාවිතා කරන්න එවැනි දත්තපාදකයක් අපි භාවිතා කරන Microsoft ආයතනය විසින් හඳුන්වා දුන්නු මෘදුකාංගය තමයි මේ Microsoft Access කියලා කියන්නේ. මේක MS Access කියලා ගොඩ දෙනෙක් හඳුන්වනවා. එතකොට මීට අමතරව තවත් databases ගොඩක් තියෙනවා. අපි ගත්තොත් MS SQL, MySQL, info base වගේ ගොඩාක් තියෙනවා. ඒ bases ඒ databases අපිට එක් එක් කාර්යයන් සඳහා භාවිතා කරන්න පුළුවන්. මේවා සමහර වෙලාවට මෘදුකාංග සකස් කර ගැනීම සඳහා භාවිතා කරනවා. සමහර වෙලාවට මේ Access වගේ stand alone system සඳහා මෙම මෘදුකාංග භාවිතා කරනු ලබනවා. ඇත්තටම Microsoft Access ගැන මම පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න හිතුවා. ගොඩක් අය ඔබේ පරිගණකයේ MS Office package සමග ලබා දෙන මේ Access කියන මෘදුකාංගය භාවිතා කරලා නැතුව ඇති. හැබැයි අපිට එදිනෙදා ජීවිතේදී භාවිතා කරේ නැතුවත් ඔබ කුඩා ආයතනයක් පවත්වාගෙන යනවා නම් එහි ඉන්න සේවකයන්ගේ තොරතුරු, ඒ වගේම එහි පඩි ගෙවීම් තොරතුරු, වැටුප් ගෙවීම් තොරතුරු, ඒ වගේම එහි විකුණුම්, භාණ්ඩ විකිණීම්, භාණ්ඩ මිලදී ගැනීම, භාණ්ඩ තොග තබා ගැනීම ඒවා සඳහා ඉතා ලේසියෙන් දත්ත පාදකයක් සකස් කරගෙන tables හදාගෙන ඒ tables වලට අවශ්‍ය attributes නැත්නම් fields මේ විදිහට දාගෙන ඒවායේ primary key define කරගෙන ඒවා එකිනෙක අතර සම්බන්ධ කරගෙන relationship එකක් හදාගෙන අපිට හරි ලේසියට වාර්තා ලබා ගන්න, විමසුම් කරන්න, queries පාවිච්චි කරන්න ඊටාම ලේසියෙන් පුළුවන්. මේ තියෙන්නේ AMS Access වල පරිශීලක අතුරු මුහුණත. ඉතින් මෙතනින් අපිට පෙන්නලා තියෙනවා මේවා create කරන්න පුළුවන්. අපිට external data මේකට link කරන්න පුළුවන්. ඒත් database එක මෙහෙවන්න tools ගොඩක් මේකේ තියෙනවා. ඔබට පේනවා ඇති. මේ තියෙන එවැනි database එකක තියෙන එක table එකක් නැත්නම් වගුවක්. මේ වගුවේ මෙතන ඔබට යතුරක් පේනවා primary key එක.
එතකොට මේකේ දත්ත වර්ග තියෙනවා. ඒ කොලම් එකට නමක් දීලා තියෙනවා. එතකොට ඇත්තට මේ වගුවේ කොලම් 4ක් තියෙනවා. ID, name, address, salary කියලා. ඒවට විශේෂිත වූ මේ හැම කොලම් එකකටම දත්ත වර්ග තියෙනවා. මේක ඔටෝ නම්බර්, ඒ කියන්නේ ස්වයංක්‍රීයව අංකය ක්‍රියාත්මක වෙනවා. ෂෝට් ටෙක්ස්ට් කියලා තියෙනවා. ඔබට පේනවා ඇති. එතකොට කුඩා ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. ෂෝට් ටෙක්ස්ට් කරන්සි. එතකොට කරන්සි කියන්නේ අපි යම් දත්තයක් ඇතුළත් කර විට ඒක රුපියල් 7 සිම්බල් එකක් එක්ක පෙන්වීම. එතකොට මෙන්න මේ වගේ වැඩ කරලා අපිට මේ දත්ත ඇතුළත් කරලා ගොඩක් වැඩක් මේ MS Access Microsoft Access වලින් කරගන්න පුළුවන්. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු තවත් වර්ගවල මෘදුකාංග තියෙනවද කියලා. ඇත්තටම අපිට තවත් මෘදුකාංගයක් වර්ගයක් තමයි නැත්නම් ඇප්ලිකේෂන් software එකක් තමයි මේ presentation software කියලා කියන්නේ. අපි යම් වෙලාවක මේ වගේ උගන්වන වෙලාවට මම ඔබට මේ ඉදිරිපත් කරන්නෙත් Microsoft PowerPoint එකක්. එතකොට මේ PowerPoint කියන මෘදුකාංගය presentation software වලට උදාහරණයක් වෙනවා. ඇත්තටම මේ presentation එකක් භාවිතා කරලා අපිට හරි ලේසියෙන් කෙනෙකුට යම් දෙයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න හරි ලේසි. ඒ වගේ මේක සිත් ඇද්ද ගන්නා සුළු විදිහට වර්ණයන් දාලා, ඇනිමේෂන් දාලා අපිට සකස් කරගන්න පුළුවන්. පස්සේ ඕනනම් අපිට පුළුවන් මේක වීඩියෝ එකක් විදිහටත් ඉදිරිපත් කරන්න. මේ තියෙන්නේ මේ වගේ අවස්ථා මේ මම ඔබට ඉදිරිපත් කරන PowerPoint presentation එක මම ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එක දාලා හදාගත්ත ආකාරය සහ එහි අතුරු මුහුණත ඔබට දැක්ගත හැකියි. අපි මේවා ඉදිරියට ගිහිල්ලා තවත් මේවා ගැන මේවා ක්‍රියාත්මක කරන ආකාරය මේ presentation එකක් හදාගන්නේ කොහොමද වගේ මාතෘකා ඉදිරියේදී ඔබට තවදුරටත් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපිට ගොඩක් වෙලාවට තවත් අත්‍යවශ්‍ය ඇප්ලිකේෂන් software එකක් නැත්නම් භාවිත මෘදුකාංගයක් තමයි මේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් කියලා කියන්නේ. දැන් අපි මේ කරන්න යන freedom job online ඉන්ටර්නෙට් ජොබ් එකේදී ඇත්තටම ඔබට ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකකුත් ඇත්තටම ඇප්ලිකේෂන් software එකක්. ඔබ දන්නවා මේ Google Chrome කියන්නේ ගොඩක් ප්‍රචලිත බ්‍රවුසර් එකක්. ඒ වගේම Firefox කියන්නේ ප්‍රචලිත බ්‍රවුසර් එකක්. ඒ වගේම Safari Apple කම්පියුටර් වල නැත්නම් Macintosh operating system එකත් එක්ක Apple සමාගම විසින් සකස් කරලා තියෙන මෘදුකාංගයක් තමයි Safari කියන්නේ. ඒ වගේම Microsoft ආයතනයේ Edge කියලා බ්‍රවුසර් එකක් ඔබට ලබා දීලා තියෙනවා. අන්තර්ජාලය සඳහා ඔබට වෙබ් අඩවි සඳහා පිවිසීමට මෙම භාවිත මෘදුකාංගයන් ඔබට භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ Firefox කියන බ්‍රවුසර් එක ඕපන් කරාම ඔබට දකින්න ලැබෙන user interface එක. එතකොට මෙන්න මෙතන තමයි අපි කිසියම් වෙබ් ලිපිනයක් ටයිප් කළ යුත්තේ. මෙතන අපි http://www. අදාළ වෙබ් අඩවියේ නම ටයිප් කරන්න ඕනේ. එක්සැම්පල් එකක් විදිහට අපිට slt.lk කියන වෙබ්සයිට් එකට යන්න ඕන නම් අපි ටයිප් කරන්න ඕන මෙතන www.slt.lk කියලා. එතකොට අපිට මේ වෙබ් අඩවියට අදාළ පිටුව ඔබ වෙත ලබා දෙනවා. ඊට පස්සේ මේ පිටුවේ තියෙන උපදෙස් වලට අනුව අපි මේ වෙබ් අඩවිය තවදුරටත් නැවිගේට් කරන්න නැත්නම් සොයාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපි කතා කළ අනෙකුත් මෘදුකාංග කොටස තමයි පද්ධති මෘදුකාංග කියලා කියන්නේ. එතකොට පද්ධති මෘදුකාංග ගත්තොත් නැවත අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ඒකේ තියෙන ඔපරේටින් සිස්ටම් කියන ඊටා වැදගත් පරිගණකයක් මෙහෙයවීම සඳහා භාවිතා කරන පද්ධති මෘදුකාංග විශේෂයක්. ඒ වගේම තවත් අපිට ඕන වෙනවා ඔපරේටින් සිස්ටම් එකකට අමතරව මේ ඔබගේ පරිගණකයේ තියෙන්න ඕන යුටිලිටි software. නැත්නම් අමතර ඔබගේ අවශ්‍ය කාර්යයන් සිදු කර ගැනීම සඳහා මෙහෙයුම් පද්ධතියකට අමතරව ක්‍රියාත්මක වන පද්ධති මෘදුකාංගයන් යුටිලිටි software කියලා අපි කියනවා. මේකෙන් අපි ඉස්සෙල්ලාම මෙහෙයුම් පද්ධති සැලකුවොත් එතකොට ඔබගේ පරිගණකයේ ස්විච් එක ඔන් කරන අවස්ථාවේ ඉඳන් ඔබ නැවත එම පරිගණකයේ වසා දමන තෙක්
සියලු කටයුතු දුඩාංග මුදුකාංග මෙහෙයවීම ඒවට ආරක්ෂාව ලබා දීම ඒවා කළමනාකරණය කිරීම සියල්ල සිදු කරනු ලබන්නේ මෙහෙයුම් පද්ධති වලින්. එතකොට ඇත්තටම මේ ඔබ භාවිතා කරන ඩෙස්ක්ටොප් එකක්, ලැප්ටොප් එකක්, ඔබ භාවිතා කරන ස්මාර්ට්ෆෝන් එකක් මේ හැම එකකටම වෙන් වශයෙන් මෙහෙයුම් පද්ධති තියෙනවා. මෙහෙයුම් පද්ධති හඳුන්වා දෙන බොහෝ ප්‍රසිද්ධ ආයතන කීපයක් තමයි මම මේ පල්ලෙහෙන් පෙන්නලා තියෙන්නේ. Microsoft Windows. එතකොට Microsoft කියන ආයතනය බිල් ගේට් ගේ හිමිකාරත්වයේ යටතේ පවතින ආයතනයක්. මෙහි මුදුකාංග ඔබට මිලදී ගන්න අවශ්‍ය වෙනවා. නමුත් මේ Linux කියන මෙහෙයුම් පද්ධතිය ඇත්තටම නොමිලේ ඔබට ලබා ගන්න පුළුවන්. මෙහි එක් ෆ්ලේවර්ස් එක් වර්ග ඔබට දැකගත හැකි. උදාහරණයක් ගත්තොත් ගොඩක් ප්‍රසිද්ධ Linux operating system එකක් තමයි මෙහෙයුම් පද්ධතියක් තමයි Ubuntu කියලා කියන්නේ. එතකොට Fedora කියලා කියන්නේ. CentOS කියලා කියන්නේ. එතකොට මෙවැනි මෙහෙයුම් පද්ධති අපිට නොමිලේ අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන ස්ථාපනය කරගෙන භාවිතා කරන්න පුළුවන්. හැබැයි Windows වගේ මෙහෙයුම් පද්ධතියක් අපි නියමාකාරයේ මුදල් ගෙවා එහි ලයිසන් එකක් අපිට බලපත්‍රයක් අරගත්තේ නැත්නම් එය නීති විරෝධී ක්‍රියාවක්. එතකොට Apple සමාගම විසින් Apple පරිගණක සඳහා විශේෂිත වූ ඔපරේටින් සිස්ටම් එකක් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. එය ගොඩක් වෙලාවට Mac OS කියලා තමයි අපි කියන්නේ. එතකොට මෙය PC version එක නැත්නම් laptop version එක Mac OS වන අතර මෙහි mobile version එකට අපි කියන්නේ iOS කියලා. ඇත්තටම Windows ගත්තොත් ගොඩක් ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධතියක්. එතකොට 2010 ඒ වගේ කාලෙක අපිට ඉතාම ප්‍රචලිත වෙච්ච මෙහෙයුම් පද්ධතිය තමයි Windows XP කියන්නේ. ඊට පස්සේ අපිට Windows Vista, Windows 7, Windows 8 දැන් ඇත්තටම අපේ ගොඩක් පරිගණකවල අපි Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා නම් Windows 10 කියන මෙහෙයුම් පද්ධතිය තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මෙවැනි මෙහෙයුම් පද්ධතියක කරන ක්‍රියාකාරකම් අප ඉදිරි තවත් දේශනාවකදී ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ භාවිතා කරන බොහෝ ස්මාර්ට් දුරකථන, ජංගම දුරකථන, ඒ වගේම ටැබ්ලට් වල භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක් තමයි මේ Android කියලා කියන්නේ. ඒකත් නොමිලේම ඔබට ලබා ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක්. එතකොට අදාළ දුරකථන සමාගම විසින් එම මෙහෙයුම් පද්ධතිය ඔබගේ දුරකථනයට එහෙම නැත්නම් ටැබ්ලට් එකට ඇතුළත් කරනු ලබනවා. එතකොට අපි භාවිතා කරන බොහෝ දුරකථනවල මේ Samsung, Huawei, Oppo ඒ වගේ දුරකථනවල ඔබ දන්නේ නැති වුණාට මේ Android කියන මෙහෙයුම් පද්ධතිය තමයි ඇත්තටම ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. මේ Google සමාගම සහාය දක්වමින් ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතියක් ඕනෑම අවස්ථාවක නොමිලේ ඔබට අන්තර්ජාලය ඔස්සේ මෙය ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේ දුරකථන එක ගැන කතා කරනකොට ගොඩක් ජංගම දුරකථනවල තියෙන Android මෙහෙයුම් පද්ධති වලට විශේෂිත වූ නම් තමයි දීලා තියෙන්නේ. ඇත්තටම බැලුවොත් බලන්න Android version 1.5 අපි හඳුන්වනු ලැබුවේ Cupcake කියලා. ඊට පස්සේ අපිට ආවා Donut, ඊට පස්සේ අපිට Jelly Beans, ඊට පස්සේ අපිට ආවා Lollipop. ඒ වගේම මේ වෙන විට අපිට Android version එක 12 13 වගේ version එකක් විදිහට Android මෙහෙයුම් පද්ධති නම් කරලා තියෙනවා. ඒ විදිහටම Apple සමාගම විසින් ඒගොල්ලන්ගේ ජංගම දුරකථන, ඒ වගේම ඒගොල්ලන්ගේ iPad නැත්නම් Apple phone, iPad වගේ ජංගම දුරකථන සඳහා ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ iOS නැත්නම් Apple OS එක විදිහට iOS මෙහෙයුම් පද්ධතිය ලබා දීලා තියෙනවා.
ඒ වගේම අපි කතා කර යුටිලිටි software නැත්නම් මෙහෙයුම් පද්ධතියකට අමතරව අපිට තවත් ඔබේ පරිගණකයේ අනිවාර්යෙන් තබා ගත යුතු අත්‍යවශ්‍ය මෘදුකාංග විදිහට අපිට මේ යුටිලිටි මෘදුකාංග නැත්නම් උපයෝජ්‍යතා මෘදුකාංග හඳුන්වන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම අපිට ඕන වෙන යුටිලිටි software එකක් තමයි මේ ඇන්ටිවයිරස් software. ඒවෙන් කරන්නේ ඔබේ පරිගණකයට නැත්නම් ඔබගේ ජංගම දුරකථනයට කිසියම් අනර්ථකාරී මෘදුකාංගයක් ස්ථාපනය කරලා තියෙනවා නම් එය හඳුනාගෙන එය ඉවත් කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ ඇන්ටිවයිරස් software එකකින් කරන්නේ මේ පරිගණකයකට නැත්නම් ඔබගේ ජංගම දුරකථනයට අනවසරයෙන් ඇතුල් වෙන අනිෂ්ට මෘදුකාංග නැත්නම් විනාශකාරී මෙහෙයුම් කරන මෘදුකාංග සොයලා ඉවත් කර දීමයි. උදාහරණයක් විදිහට මේ McAfee කියලා කියන්නේ ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ ඇන්ටිවයිරස් software එකක්. නමුත් මම හිතන්නේ මේ වන විට ඉතා ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ Kaspersky කියන රුසියානු ඇන්ටිවයිරස් මෘදුකාංගය. ඊට අමතරව Microsoft සමාගම විසින් හඳුන්වා දීලා තියෙන Defender වගේ ඇන්ටිවයිරස් software ඔබට මෙහෙයුම් පද්ධතිය සමගම භාවිතා කළ හැකි වෙනවා. ඒ වගේම මේ backup software අපිට ඉතාම වැදගත් වෙනවා. මේකට අපි උපස්ත මෘදුකාංග කියලා සිංහලෙන් කියනවා. මේ වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ මෙහෙයුම් පද්ධතිය අපේ තියෙන ෆයිල්ස් නැවත පිටපතක් තවත් තැනක වෙනත් ස්ථානයකට ලබා ගන්න. ඔබගේ තියෙන පරිගණකයට හෝ උපකරණයට යම්කිසි හානියක් වුණොත් ඔබට නැවත මේ බෑකප් එකෙන් කොපියක් අරගෙන රීස්ටෝර් කරන්න රිකවර් කරගන්න පුළුවන් වෙනවා. එතකොට සමහර ඩිස්කම්ප්‍රෙෂන් ටූල්ස් අපිට යුටිලිටි software විදියට හඳුන්වන්න පුළුවන්. මේකට අපි defragmentation software කියලාත් කියනවා. ඔබගේ hard disk එක ගොඩක් fragment වෙලා තියෙනවා නම් ඛණ්ඩනය වෙලා තියෙනවා නම් ඒවා continuously ක්‍රියාත්මක කරන්න අපිට මේ discompression tools භාවිතා කරනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ඔබගේ පරිගණකයේ ඇතුළත් කරලා තියෙන files එක එක වර්ගයේ ඔබ ඇතුළත් කරන word file එකක්, presentation file එකක්, access file එකක් අවශ්‍ය විදිහට manage කරගන්න කළමනාකරණය කරන්න මේ file managers utility මෘදුකාංග භාවිතා කරනු ලබනවා. අපි දැන් බලමු ඔබගේ මතකය කොහොමද කියලා. මං හිතන්නේ ඔබට නැවත ඒ ප්‍රශ්න වලට උත්තර දීලා ඔබේ මතකය අලුත් කරගන්න පුළුවන් වුණා. දැන් අපි බලමු අපිට ඊළඟට අත්‍යවශ්‍යම දෙයක් තමයි අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. අන්තර්ජාලය ගැන අපි කතා කළොත් අපිට කියන්න පුළුවන් මේක ගැන පොඩි ඩෙෆිනිෂන් එකක් මේ විදියට. A globally connected network system that facilitates communication and data services through a vast collection of networks. අන්තර්ජාලය යනු ජාත්‍යන්තර මට්ටමින් සම්බන්ධිත පරිගණක ජාලවල විශාල ජාලයක්
ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ ලෝකයේ විවිධ ස්ථානවල පවත්නා පරිගණක උපාංග සහ ජාල එක් රැස් කර තොරතුරු හුවමාරු කිරීම හා sannivedanaya කිරීම සඳහා භාවිතා කරනු ලබනවා. අන්තර්ජාලය හරහා විවිධ සේවාවන් අපිට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් වෙබ් පිටු බැලීම, ඒ වෙබ් පිටු වල දත්ත ලබා ගැනීම, ඒවා ඔස්සේ ප්‍රචාරණයන් සිදු කිරීම, විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය, වීඩියෝ ඇමතුම් වැනි බොහෝ දත්ත ආකාරවලින් විවිධ ආකාරවලින් හුවමාරු කර ගැනීමක් අන්තර්ජාලය තුලදී සිදු වෙනවා. අපි බලමු අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ වීඩියෝවෙන් ඔබට පෙන්නනවා ඔබ දැනට භාවිතා කරන, මම මේ අවස්ථාවෙත් භාවිතා කරමින් ඉන්න මේ අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය. අපි මේ ගැන පොඩ්ඩක් බලමු. පැහැදිලි ඒ කියපු දේවල්. මුලින්ම සංකල්පයක් විදිහට අන්තර්ජාලය අපිට චන්ද්‍රිකා ඔස්සේ ගෙන යාමට පහසු වෙයි කියලා සිතුවත් විද්‍යාඥයින් එය ටිකක් අපහසු කටයුත්තක් බව තේරුණා. මොකද චන්ද්‍රිකාවක් අපිට ගුවනේ රඳවා තබා ගන්න කිලෝමීටර් 22000ක්වත් උසකින් තබා ගන්න වෙනවා. ඒ වගේ අවස්ථාවක දත්තයක් පහළ සිට 22000ක් ඉහළට යවලා නැවත 22000ක් පල්ලෙහාට ගෙන එන අවස්ථාවේ අපිට 44000ක විතර දුරකින්, කිලෝමීටර් 44000ක විතර දුරකින් මේ දත්ත ගමන් කරවීම සඳහා විශාල කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් එය මගහරවා ගැනීම සඳහා මෙන්න මේ වගේ උපක්‍රම අන්තර්ජාලය තුල භාවිත. තුන්වන දේශනාවේදී ඔබ ඉගෙනගත් ආකාරයට සෑම ඩිවයිස් එකක්ම අන්තර්ජාලයට සම්බන්ධ වන අවස්ථාවේ වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම සඳහා uniquely identify කිරීම සඳහා IP ලිපිනයක් භාවිතා කරනු ලබනවා. දැන් මෙහි පවතින 147.48.48.32 යනු එවැනි IPv4 version ලිපිනයක් වන අතර ඊට යටින් ඔබට දක්නට ලැබුණේ 40.22:22.1E:23F ආකාරයෙන් දිස්වෙන ලිපිනය IPv6 version එකේ IP ලිපිනයක්. එතනම අන්තර්ජාලය භාවිත කිරීමේදී අපිට වෙබ්සයිට් එකකට ගමන් කිරීම සඳහා එහි ලිපිනය දැනගත යුතු වෙනවා. නමුත් පරිගණක විදියට ඒවා IP ලිපින වලින් භාවිතා වන නමුත් අපට එය මතක තබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක්. ඒ නිසා උදාහරණයක් ගත්තොත් අපි Facebook වෙබ් අඩවියට යාමට නැත්නම් සෝෂල් නෙට්වර්ක් එකට යාමට facebook.com කියා අපේ ඇඩ්‍රස් බාර් එකේ අපි ටයිප් කරනවා. නමුත් එය පරිගණකයේ දැනගන්නේ 66.220.149.25 යන ආකාරයෙනි. එම පරිවර්තනය සඳහා එයා භාවිතා කරනවා පහත ආකාරයෙන් වෙබ් ඩික්ෂනරි එකක්. අපි එය DNS කියා සලකනවා. ඔබ යම් වෙලාවක ඔබගේ පරිගණකයේ භාවිතා කර අදාළ වෙබ් බ්‍රවුසරය ඕපන් කර facebook.com වගේ ආකාරයෙන් කිසියම් වෙබ්සයිට් එකක් ඔබේ පරිගණකයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ විට එය අදාළ IP ලිපිනය සොයාගෙන DNS සර්වර් එක ආධාරයෙන් අදාළ හෝස්ටිං වෙබ් අඩවිය වෙත ගොස් ඔබට Facebook වෙබ් අඩවිය ගෙනත් දීමට විශාල කාර්යභාරයක් මෙම ආකාරයෙන් සිදු කරනු ලබනවා. මේ සඳහා රැහන් රහිත සම්බන්ධතාවයන් යොදා ගන්නවා. එවිට අදාළ සර්වරයේ සිට ඔබගේ ගෙදර තියෙන පරිගණකය දක්වා තොරතුරු ගෙනත්
ලබා දෙන්නේ මෙන්න මේ ආකාරයටයි. ඔබට ලබා දෙන අන්තර්ජාල සම්බන්ධතා සඳහා IP ලිපින ලබා දීම, ඒ ආකාරයෙන්ම සර්වර්ස් මැනේජ් කිරීම, මේ සියලු කාර්යයන් සිදු කරනු ලබන්නේ ඉන්ටර්නෙට් කෝපරේෂන් for Assigned Names and Numbers හෙවත් ICANN ආයතනයයි. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙනවා. ඔබ ඉහතින් ඉගෙනගත් ආකාරයට, දැකගත් ආකාරයට ඔබගේ පරිගණකය හෝ මොබයිල් එක සඳහා දත්ත ඩේටා පැකට්ස් ආකාරයෙන් ලබා දීමක් සිදු කරනවා. එහිදී බිටු 6කින් යුත් 106කින් යුත් පැකට් එකක් ඔබගේ පරිගණකය හෝ ජංගම දුරකථනය වෙත පහත ආකාරයෙන් ගමන් කරනවා. එහිදී ඔබ අඳුනා ගැනීම සඳහා අප ඉහතින් සඳහන් කර IP ලිපිනය ඇත්තටම IP ලිපින DNS වලට අමතරව මේ IP පැකට් ඔබ වෙත හරියටම ගෙන ඒම සඳහා වැරදීමකින් තොරව ගෙන ඒම සඳහා අන්තර්ජාලය භාවිතා කරනවා protocols නැත්නම් set of rules නැත්නම් නීති රීති සමුදායන්. එවැනි නීති රීති සමුදායන් අතර TCP/IP, HTTP, RTP වගේ protocols භාවිතා වෙන්නේ මෙන්න මෙහෙමයි. අපගේ මේ ලෙසන් එක සම්පූර්ණ වීම සඳහා අප ජංගම දුරකථන ගැනත් හදෑරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ පරිගණකය, ඒවායේ අභ්‍යන්තර කොටස්, එය සම්බන්ධ වන ජාල, ඒ ජාල සඳහා භාවිතා කරන තාක්ෂණයන්, ඒ වගේම ඒ ජාල ක්‍රියාත්මක වන ආකාරය, ඒවායේ අපි කියන ගයිඩඩ් මීඩියා වය වලින් සම්බන්ධතාවය ලබා ගැනීම, ඒ වගේම අන්ගයිඩඩ් මීඩියා වය නැතුව මේ සම්බන්ධතාවය ලබා ගැනීම, ඒ වගේම ජාලයක් හරහා දත්ත පැකට්ටු ගමන් කරන ආකාරය, අන්තර්ජාලය ඔබ ඉගෙන ගත්තා සේම මේ මොබයිල් ජංගම දුරකථන ගැනත් තව අවබෝධයක් ලබා දීමට මා බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා ඇත්තටම අතීතයේ අපි ඉතා විශාල දුරකථන කතා කිරීම සඳහා පමණක් භාවිතා කළා. නමුත් ටිකෙන් ටික පරම්පරාවෙන් පරම්පරාව එය විකාශනය වෙමින් අකුරු සහිත පණිවිඩයක් යැවීමට, ඊට පස්සේ අකුරු රූප සහිත පණිවිඩයක් යැවීමට, ඊට පස්සේ වීඩියෝ දුරකථන සංවාදයක් ඇති කර ගැනීමට මෙන්ම පරිගණකයක් ආකාරයට ඔබගේ ජංගම දුරකථනය අපි ඉගෙන ගත්තාසේ මයික්‍රෝ කම්පියුටරයක් විදිහට ජංගම දුරකථනය අද වෙන විට භාවිතා වෙනවා. ඒ වගේම මෙම සෙලියුලර් තාක්ෂණය ඇත්තටම 1G වලින් ආරම්භ වී 2G, 3G, 4G, 5G ආකාරයට මේ වන විට ලෝකයේ තාක්ෂණය උසස් මට්ටමකට පැමිණ සිටිනවා. අපි මෙය සිදුවන ආකාරයත් කෙටියෙන් විමසා බලමු. ඔබ දැනගත්තා ජංගම දුරකථනයක දත්ත තොරතුරු මෙන්ම අපගේ මුල් කාලයේ අපගේ හඬ ගෙන යනු ලැබුවා. මුලින් හඬ ගෙන යනු ලැබුවේ ඇත්තටම අපි කියන continuous pulse analog signal භාවිතයෙන්. ඊට පසුව අපට එය සංඛ්‍යාංක දත්ත බවට පරිවර්තනය කර ඩිජිටල් සිග්නල් එකක් හරහා එම දත්ත ඒ වගේම එම තරංග ගෙන යාමට අවස්ථාව හිමි වුණා. ඒ අනුව 1G, 2G, 3G විදිහට සෙලියුලර් විකාශනය වුණා. කරන අවස්ථාවන්හිදී ඒ සඳහා බාධකයන් ඇති බව මෙහිදී පෙන්වා දෙනවා. ඔබ මෙම දුරකථනයක් භාවිතා කරමින් කතා කරන අවස්ථාවක හෝ දත්ත sannivedanaya කරගන්න අවස්ථාවක ඒ සඳහා බාධක විදියට ඉලෙක්ට්‍රොමැග්නටික් කිරණ බාධකයක් වෙනවා. ඒ වගේම ඔබ ගොඩනැගිල්ලක් තුල සිට මෙය භාවිතා කිරීමේදී ඒ සඳහාද අවහිරතා පවතිනවා. ඇත්තටම මොබයිල් කමියුනිකේෂන් වලදී සිදුවන්නේ
සෙලියුලර් ජාලයක් ක්‍රියාත්මක වීමයි. එහිදී එකිනෙක බැඳුණු හෙක්සගන් නැත්නම් පැති 8කින් යුතු හෙක්සගන් එකක් තවත් හෙක්සගන් රාශියක් සමග සම්බන්ධ වීමෙන් මේ සෙලියුලර් ජාලය සකස් කරනු ලබනවා. එතකොට එය ඔබගේ ප්‍රදේශයේ තියෙන ටවර් එකක් මගින් තවත් ටවර් එකක් වෙත ගෙන යනු ලබනවා. එතකොට ඔබ ගමන් කරන අවස්ථාවන්හිදී මෙම ටවර් එකෙන් ටවර් එකට මෙම සංඥාව හුවමාරු කරනු ලබනවා. එය තවදුරටත් මේ ආකාරයෙන් ඔබට දැනගත හැකිය. ඇත්තටම මේ ක්‍රියාවලිය සිදුවන්නේ ටවර් එකකින් ඔබගේ ළඟම තියෙන මොබයිල් ස්විචින් සෙන්ටර් එකට ඔබව හඳුනා ගැනීමේ තොරතුරු ලබා දීමයි. ඔබ සිම්පතක් අරගෙන ඔබගේ සර්විස් සේවාදායකයාගෙන් සිම්පතක් ලබාගෙන එම සිම්පත රෙජිස්ටර් කිරීමෙන් පසුව එයට අදාළ තොරතුරු මේ මොබයිල් සර්විස් සෙන්ටර් එකකින් ස්විචින් සෙන්ටර් එකකින් එකක් වෙත ඔවුන් ලබා දෙනවා. එවිට ඔබ ඒ ජාලය සඳහා ලියාපදිංචි කරනු ලබනවා. එවිට මෙන්න මේ ජංගම දුරකථනය හඳුනා ගැනීමක් සිදු කරනු ලබනවා අදාළ සෙලියුලර් ජාලය විසින්. ඔබ ගමන් කිරීමේදී මෙම MSC එකක සිට තවත් MSC එකකට එම සංඥා ගෙන යනු ලබන්නේ ඔබගේ මෙම හඳුනා ගැනීම පදනම් කරගෙනයි. Spectrum is quite important in mobile phone communications. ඇත්තටම එහිදී ඔබට තේරෙන්නේ නැති සෙලියුලර් ජාලයක තියෙන විශේෂත්වය තමයි මොබයිල් ස්විචින් සෙන්ටර් එකක් හැමතිස්සෙම භාවිතා කරනවා. ඔබ මොබයිල් එකක් අතැතිව ගමන් කරන අතරතුරදී මේ මොබයිල් ස්විචින් සෙන්ටර් එක හෙවත් MSC එක තැනින් තැනට මාරු වෙනවා. එතකොට ඒ සඳහා ඔබගේ ප්‍රදේශයේ තිබෙන ටවර් එකෙන් ටවර් එකට මාරු වීම වගේම මේ ස්විචින් සෙන්ටර් එක MSC එක මාරු වීම සිදු වෙනවා. ඒ අනුව තමයි අපිට සමහර වෙලාවට ගමනේ යෙදෙන අවස්ථාවේදී බාධක ඇතිවන්නේ. හැබැයි මේ හෙක්සගන් සෙලියුලර් එකක් තුල සෙල් එකිනෙක බැඳී තිබෙන බැවින් අපිට ඒ බාධාව අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔබ දැක්කා මේ සංවාදයේදී ළඟම තියෙන MSC එක අපේ සෙලියුලර් පණිවිඩය අරගෙන අදාළ පුද්ගලයාගේ MSC එක වෙත එම පණිවිඩය ලබා දී එතනින් ඔහුගේ දුරකථනය වෙත සම්බන්ධ කරන ආකාරය. දැන් අපි තවත් මෙහි ඇතිවන බාධක සහ තාක්ෂණය ගැන සලකා බලමු. You like to learn මං හිතන්නේ අපි දැනට භාවිතා කරන සෙලියුලර් ජාලය මේ වන විට 3G වලින් 4G නෙට්වර්ක් එකට ඇවිල්ලා නැත්නම් අපි කියනවා LTE නෙට්වර්ක් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එය වඩාත් පහසු කරනවා ඔබගේ sannivedane. ඒ වගේම 4G භාවිතා කරනවා නම් ඔබට දත්ත ප්‍රවාහනය කරන නැත්නම් දත්ත ට්‍රාන්ස්ෆර් කරන වේගය data transmission speed එක ගොඩක් වෙලාවට වැඩි. ඒ වගේම දැන් තාක්ෂණයේ අලුත් වන නිසා මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔබගේ භාවිතය සඳහා ඔබ මොබයිල් එකක් ගන්නවා නම් මේ වෙන විට අඩුම තරමේ එහි මතක ධාරිතාවය 4GB වන 5G compatible හෝ 5G තාක්ෂණයෙන් යුතු handset එකක් මේ සඳහා භාවිතා කරන්න කියා. එයින් ඔබට ගොඩක් ඇතිවන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අදාළ ප්‍රදේශය අනුව ඔබගේ සේවා සපයන්නා තෝරා ගැනීමද වැදගත්. කොළඹ ගම්පහ කළුතර මේවට අපට ඕනෑම සේවා සපයන්නේ
උදාහරණ වශයෙන් කිව්වොත් මොබිටෙල් ඩයලොග් හචික්සන්ස් වගේ ආයතන අපිට ඕන එකක් තෝරගත්තාට අපි ඈත ප්‍රදේශයන් වලට ගිය විට මෙය යම් ගැටලුකාරී තත්ත්වයකට ඇති වෙනවා. ඉතින් මේ රැකියාව ඒ ආශ්‍රිතව සිදු කරන බැවින් මං හිතන්නේ ඔබගේ ප්‍රදේශයේ වඩාත් හොඳ සේවාවක් සපයන ආයතනයට අදාළව ඔබ ජංගම දුරකථන සේවාව ලබාගත යුතුයි. ඒ වගේම ඒ ජංගම දුරකථනය පුළුවන් තරම් අලුත් නව තාක්ෂණයෙන් හෙබි යාවත්කාලීන කරන ලද තාක්ෂණයක් සහිත හෑන්ඩ්සෙට් එකක් ලබා ගැනීම වැදගත් වෙනවා. මං හිතන්නේ අපි පස්වන ඒකකයේ විදියට නැත්නම් ඔබට ලබා දෙන පස්වන පාඨමාලා විදියට මෙම පාඨමාලාවේ පරිගණකය sannivedana තාක්ෂණය එහි ඇති වැදගත්කම ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා කියලා මම හිතනවා. අපි තවත් මෙවැනිම තාක්ෂණය සහිත දේශනයකින් ඉදිරියේදී තවත් යුනිට් එකක් විදියට හමු වීමේ අපේක්ෂාවෙන් මම ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි